අයිබෝන් වාසනාවන්. අද අපි 18 වෙනිදා අපි අලුත් අවුරුද්දට අත ළඟ සිටින්නේ. මේ වෙලාවේදී ආරම්භය කරද්දිම අඳුරු පරිසරයක් වගේ දැනුන්නේ අපි ටනල් එකක් ඇතුලෙන් යන්නේ. අපි ඊයේ දිනේදී 17 වෙනිදා අපි ආව කෝගම් ප්‍රදේශයට. කෝගම් වල අපේ සුබසාධක මධ්‍යස්ථානයක් විවෘත වුණා ඊයේ දවසේ. ඉතින් ඒ විවෘත කිරීමේ උත්සවයත් එක්කම අපි කෝගම් වලට එනවා කිලෝමීටර් 454ක් දුරකතර ගෙවාගෙන සෝල් වල ඉඳලා. ඉතින් කෝගම් ප්‍රදේශයේ විශේෂයෙන්ම දීවර ශ්‍රේෂ්ඨයේ ශ්‍රී ලාංකිකයෝ වැඩි වශයෙන් සිටින ප්‍රදේශයක්. කෝගම් අවට දූපත් 10ක් තිබෙනවා. ඒ දූපත් 10 ශ්‍රී ලාංකිකයෝ 600ක් පමණ සේවය කරනවා. ඉතින් එම ශ්‍රී ලාංකික 600කට ප්‍රයෝජනවත් වෙන විදිහේ අපි සේවක ශ්‍රී ලාංකික සුබසාධක මධ්‍යස්ථානයක් සුරුකුම් මධ්‍යස්ථානයක් ඊයේ කෝගම් සුවන්සා විහාරස්ථානයේදී විවෘත කරනවා. ඒක කොරියාවට දායාද කර දෙන කොරියාවේ ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන්. ඉතින් ඒ කටයුත්තට අපි ඊයේ 17 වෙනිදා ඇවිල්ලා අද එහි ඊයේ රාත්‍රියේ පහන් කරලා එම අපේ සුබසාධක මධ්‍යස්ථානයේ අපි තමයි ඉස්සරලාව ප්‍රයෝජන ගන්න. අපි එහි නිදාගෙන ඊට පස්සේ අපි අද 18 වෙනිදා නැවත කිලෝමීටර් 454ක් දුරකතර ගෙවාගෙන අපේ ජීවත් වෙන නගරේ සෝල් නගරයට යන ගමන් ඉන්නේ අතරමඟ. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ශනික මාතෘකාවක් අපි අරගන්නේ. අද දවසේ අපි සූදානමකින් හිටියේ නැහැ. නමුත් අපි ශනිකව මේ ගැන කතා කරන්න තීරණය කරා. රථ වාහන භාවිතාව ශ්‍රී ලාංකිකයෝ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට බලපාන රථ වාහන භාවිතාව පිළිබඳව ඔවුන්ට ඇති වෙන නීතිමය ගැටලු හා ඔවුන්ගේ රථ වාහන භාවිතාව තුළ ඔවුන්ට ඇති වෙන අපහසුතා හා ඒ තත්ත්වය පිළිබඳව අපි සජීවී වැඩසටහනක් මහා මාර්ගයේ වාහනයක් තුළ ප්‍රායෝගිකවම මේ මොහොතේදී අපිට මුහුණ පාන්නට හා ඒ ගැටලු පිළිබඳව ශ්‍රී ලාංකික වෙනුවෙන් අපි අද කොරියා ලංකා සංසදයේ මේ ආකාරයෙන් සජීවී වැඩසටහනකට සම්බන්ධ වෙන්න තීරණය කරා ශනිකවම අපි අතර ඇති වුණු අදහසක් අනුව අපි මේ මාතෘකාව ගැන කතා කරන්නට හිටියේ දවසක කොහොමත් මාතෘකාව ගැන කතා කළ යුතු මාතෘකාවක් විදිහට අපි හඳුනාගෙන හිටියා. නමුත් අද දවසේදී අපි ඒක ප්‍රායෝගිකවම මහපාරේ ඉඳගෙන කරන්නට ශනික තීරණයක් ගත්තා. ඉතින් එම හැඩසටහන සමග අපිත් එක්ක ඉන්න ඊයේ අපි සමග කෝගම් ආපු අපිත් එක්ක සිටින අපේ දර්ශන හේවාගමගේ සහෝදරයා ඉන්නවා. අපේ නීති උපදේශකතුමා ඉන්නවා. ප්‍රේමලා බේසිංහ මහත්මයා. ඒ වගේම අපේ වැඩ කටයුතු වල හැමතිස්සෙම ඉන්න අපේ ජානක සහෝදරයා මගේ පිටිපස්සෙන් ඉන්නවා. ඒ වගේම රේදුරු වසුනේ ඉන්නවා. අපගේ ප්‍රසන්න සහෝදරයා. ඉතින් මේ කටයුත්ත මේ ආකාරයෙන් සජීවීව වැඩසටහනක් කරන ඉතාම අවශ්‍යම පරිසරයේ අපි ඉන්නවා කියලා අපි තීරණය කරා. මොකද අපි දැන් රථ වාහන පිළිබඳව කතා කරන්නේ අපි මහ පාරේ ඉඳගෙන දැනුත් අපි වාහනයක් තුල. ඉතින් ඒ කටයුත්ත සඳහා මාත් එක්ක විශේෂයෙන්ම මේ කටයුත්ත සම්බන්ධව දර්ශන හේවාගමගේ සහෝදරයා ඉන්නවා මේ අවස්ථාවේ. ඉතින් දර්ශන අපි දැන් මේක මැදිරියක් තුල අපේ වෙනද කරන ආකාරයට නෙමෙයි අද මේක කරන්නේ. එතකොට අපේ කැමරාව තිබෙන්නේ මගේ අතේ. එතකොට මේ කැමරාව හෙලවෙනවා ගැස්සෙනවා. ඒක එන යම් කිසි අපහසුතාවයක් ලක් වෙනවා නම් ඔබ සමාව භජනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද අපි ප්‍රායෝගිකවම මේ අවස්ථාවේදී අපි ඉන්නේ එම ගැටලුවේ. මම ඔබට පෙන්වන්නම් අපි යන මාර්ගයේ පොඩ්ඩකට ඉදිරියට. දැන් අපි මේ හයිවේ එකේ ඉන්නේ. දැන් අපි මේ මොහොතේදී හයිවේ එකේ වාහන අඩු වුණාට ඉදිරියේදී වාහන තදබදයකට ලක් වෙන්න පුළුවන් අද දවසේ. මොකද කොරියාවේ ඈත ගම්බිම් වලට ගියපු නෑ ගමන් ගියපු නැත්තම් සුන්දර වටපිටාවල් නරඹීමට සංචාරයේ ගියපු කොරියානුවෝ අද දවසේ උගේ හෙට දවසේදී සෞදා දිනයක් නිසා වැඩ ආරම්භ කරන්න සතියන්තේ අවසන් කරලා නැවත සෝල් බල යන දවස. ඉතින් මේ මාර්ගය අධිවේගී මාර්ගය ගොඩක් වෙලාවට වංගු සහිත නෑ. එක අතකට ගමන් කරන වාහන දිනේ නිසා අපිට ඕන තරම් වේගයෙන් මේ මාර්ගයේ ධාවනය කරවන්න පුළුවන්. හැබැයි නීතියෙන් තිබෙනවා විවිධ තැන්වල නාම කෝඩ් දීලා කිලෝමීටර් පැයට කිලෝමීටර් 80යි ඒ වගේ කියලා. දැන් ඉස්සරහා තියෙනවා අපිට පැයට කිලෝමීටර් 100යි 50යි කියලා අපිට දැනුම් දෙනවා. ඉතින් නමුත් අපි මේ කියන්න හදන්නේ මේ අධිවේගී මාර්ග මේ විදිහට තිබුණා කියලා. අධිවේගී මාර්ග මේ විදිහට තිබුණා කියලා. එහෙම නැත්නම් අපි දැන් අපේ වේගය කීයද සමහරවිට 158 වෙලා තිබෙනවා අපේ වේගය.
වැඩි කිලෝමීටර් 158යි. ඉතින් මේ මෙහෙම වේගෙන් යන්න පුළුවන්. ඊටත් වැඩි වේගෙන් යන්න මේ වාහනේ පහසුවක් තියෙනවා. නමුත් මෙන්න මේ වේගය ශ්‍රී ලාංකිකයෝ ධාවනය කරන වාහන ධාවනය කරන වේගය අනුව සම්පූර්ණ වෙලාවට අපේ රථ වාහන අනුතුරු වලට ලක් වෙන අවස්ථා ඕන තරම් අපි දැකලා තියෙනවා. ඉතින් අපි මේක ප්‍රායෝගිකව අද දවසේ ඔබට පෙන්වන්න හදන්නේ. ඉතින් මම කියන්න හදන්නේ මෙව අධිවේගී මාර්ග සුවපහසුවට තිබුණට වේගෙන් යන්න පුළුවන් වාහන අපි ධාවනය කරාට ශ්‍රී ලාංකිකයට අපි දෙන ඕවදන වෙන්නේ. අපි එහෙම කරනකොට ගොඩක් කරලා අපේ ආරක්ෂාව, අපේ අනාගත බලාපොරොත්තු අපි වෙනුවෙන් යැපෙන්නන් ගැන හිතලා එම ඒ අවස්ථාවේ ලැබෙන අත්දැකීමට අවස්ථාවේ ලැබෙන සුන්දර මතකයට හිත තියන්න කියලා අපි කියන්නේ අපේ බලාපොරොත්තු වෙනුවෙන් කොව අරමුණ කරා යන්න ඕනේ. ඉතින් දර්ශන මම ඔබ මේ කටයුත්තේදී සම්බන්ධ කරගන්න සාකච්ඡාමය වැඩසටහනක් විදියට දර්ශන ඔබට තිබෙනවා මේ ගැන ලොකු යෝජනා හොඳ අත්දැකීම්. අයබෝන් සහෝදරවරුනි, අපි ඊටම හදිසියේ මේ මාතෘකාව තෝරගත්තේ ඊට අදාළ උචිත පරිසරයක අපි ඉන්න නිසා මේ පැය පහ ඵලදායී ලෙස ඔබ සමග ගෙවන්නට අපිට අවශ්‍යතාවය තිබුණ නිසා සහ බොහෝ කාලයක සිට අපි සංසදේ පේජ් එක හරහා ඔබ වෙනුවෙන් මේ වැඩසටහන සම්බන්ධව දැනුවත් කරන්න මේ සූදානම් සිටින නිසා මං හිතන්නේ කොරියාවට එන්නේ ඉහළ සහ පහළ මධ්‍යම පාන්තික ශ්‍රී ලාංකිකයෝ. ඔවුන්ගේ සිහිනයක් තමයි ලංකාවේ ඉද්දී වාහනයක්, රෝද 4 වාහනයක්. ඔබ සහ මම ඇතුළු දකුණු කොරියාවට පිවිසෙන සියලු දෙනාම වාහනයක්, නිවසක් සහ විවාහයක් තියෙන සිහින 3 මත මේ කොරියාවට එනවයි සහ ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙනවයි කියන දේ ඔබත් මමත් සියලු දෙනාම දන්නවා. අපිට අවශ්‍යතාවය තිබුණේ ඔය රථ වාහන අනතුරු සම්බන්ධයෙන් පැමිණ වෙන දඩ නිසා නැවත කොරියාවට පැමිණීමේදී හෝ වීසා අවුරුදු 3න් පසු දීර්ඝ කිරීමේදී නොහැකි වීමේ කාරණාව සම්බන්ධව ඔබත් සමග දොඩමළුවන්. අපි ඒ සඳහා ශනිදා රාත්‍රියක් යොදා ගැනීමට තීරණය කර තිබුණත් මේ අවස්ථාවේ ශනිකව මේ මාතෘකාව කතා කරන්න අත්‍යවශ්‍යයි කියලා අපිට හැඟුණු නිසා අපි ඔබ සමග එක්වෙනවා. රැඳී සිටින අපත් සමග අපි ඉදිරියට එකින් එක අපගේ අත්දැකීම් සහ කොරියාවේ නීතිය ඇතුලේ කොහොමද වාහනයක් පැදවීමේදී ඔබට ලැබෙන දඩයක්, ඔබගේ රැඳී සිටීමේ බලපත්‍රය, වීසා අවලංගු කිරීම, ලබා නොදීම හෝ රටින් පිටුවහල් කිරීමට හේතු වන්නේ කියලා අපි විමසා බලමු. මම හිතන්නේ දැන් අපි උමම් මාර්ගයට ඇතුල් වුණා. මේක නම් සාමාන්‍ය කෙටි උමගක්. මම පොඩි විස්තරයක් කියන්නම් කොරියාවේ මාර්ග සංස්කෘතිය ගැන. කොරියාවේ මහා නගර කියන්නේ මෙට්‍රොපොලිටන් සිටි කියන ඒවා 7ක් තියෙනවා. ඒ 7 හා සම්බන්ධ සහ සියලුම ප්‍රධාන නගර හා සම්බන්ධව ඉතාම දියුණු අධිවේගී මාර්ග පද්ධතියක් දකුණු කොරියාවේ තියෙනවා. ඒ වගේම ඔවුන් ගම්, නගර, දනව් සියල්ලම යා කරන ඉතාම අධි තාක්ෂණික මෙවලම් වලින් යුත් මාර්ග පද්ධතියක් ඔවුන් භාවිතා කරනවා. ප්‍රධාන වශයෙන් මහා මාර්ග, දුම්රිය මාර්ග ආදී සියලු දේවල් ඉතාමත් නිර්මාණාත්මකව මම අහලා තියෙනවා. දකුණු කොරියාව ජර්මනිය සහ ජපානය හැරුණකොට මාර්ග නිෂ්පාදනයේ ප්‍රමුඛ නාමය ලෝකේ. ජර්මනිය සහ ජපානය හැරුණකොට මාර්ග නිෂ්පාදනයේ ප්‍රමුඛ නාමය බොහෝ විට මැද පෙරදිග කලාපයේ සියලුම මාර්ග
ඔවුන්ගේ කොරියානු මහා කොන්සල් හේසා කන්ට්‍රක්ෂන් කම්පැනි වලින් තමයි මේ ඒව නිර්මාණය වෙන්නේ. ලංකාවෙත් ඇතැම් මාර්ග නුවර මහනුවර සමාවන්න මහනුවර නූරැලිය මාර්ගය දැනට අවුරුදු 10කට කලින් ඒක අධිවේදී මාර්ගයක් නැවුණත් ඒක ඉදුනේ කොරියානු තාක්ෂණය සහ කොරියානු කන්ස්ට්‍රක්ෂන්ස් කම්පැනි වල දායකත්වයෙන්. ඉතින් දැන් අපි ඔබට ඔය මත ප්‍රමාණයක් කතා කරේ කොරියාවේ මාර්ග සංස්කෘතිය සහ මහා මාර්ග පද්ධතියේ ස්වභාවය ගැන. මම හිතන්නේ අපි ඊළඟට අපි මාතෘකාවට ප්‍රවේශ වෙන්නම්. දකුණු කොරියාවට මම කලින් සඳහන් කරපදී එන ශ්‍රී ලාංකිකයෝ බොහෝ විට උත්සාහ කරනවා තමන්ට වාහනයක් ගන්න. දැන් පෞද්ගලික මට වාහනයක් තියෙනවා, ප්‍රසන්නට වාහනයක් තියෙනවා. අපි අපේ දෛනික වැඩ කටයුතු සාර්ථක කරගන්න, ඒ කියන්නේ ඒක ලේසි පහසු කරගන්න තමයි මේ වාහන මේ භාවිතා කරන්නේ කියලා අපි සාධාරණීකරණය කර ගැනීමක් කරනවා වාහනේ ගන්න කට්ටිය. ඒතකොට දැන් මට කියන්න අවශ්‍ය වෙන්නේ ඔබට අපිට සංසදයට අපිට කියන්න අවශ්‍ය වෙන්නේ කොරියාවේ වාහනයක් ගොඩක් ලාභයි සාපේක්ෂව ලංකාවට වැඩිය 180කින් 90කින් විතර ලාභයි සාමාන්‍ය පාවිච්චි කළ හැකි මට්ටමේ වාහනයක් තමයි. අපිට එක පඩියකටත් අඩු මුදලකින් දැන් සාමාන්‍යයෙන් අපි 1,25,000ක් 20 අතර ගාණක් ගොඩක් කට්ටිය පඩි ගන්නවා. ඒ 1,10,000කින් 15කින් අපිට වාහනයක් ගන්න පුළුවන්. ඉතින් අපි වාහනයක් ගන්න අර ලංකාවේදී අපේ හිතේ පැලවෙච්ච හීනය මධ්‍යම පාන්තිකගේ හිතේ තියෙන නිවාස සහ වාහන හීනය අපි යථාර්ථයක් බවට කොරියාවේ පඩියත් එක්ක සහ කොරියාවේ සුලභ බවත් එක්ක පත් කරගන්නවා. එතකොට නිතනින්ම ඔබටත් මටත් වාහනයක් තියෙනවා. ඕක තමයි විදේශිකයා වාහන අනතුරු සම්බන්ධව වැඩි ප්‍රවණතාවයකින් මුහුණ පාන්න සම්බන්ධ වෙන ගැටලු. ඒ කියන්නේ ඔහුට වසර 10ක් හෝ 8ක් පැරණි වාහනයක් 1,10,000කට 12කට 15කට ගන්න පුළුවන්. ඉතින් නිතනින්ම රියදුරු බලපත්‍ර ඇති හෝ නැති සියලුම ඔය අපි සාමාන්‍ය විදිහට කියන්නේ ඔය ඇම්මක් තියෙන කට්ටිය වාහනයක් මිලදී ගන්නවා කොරියාවේ තමයි. එතකොට ඔවුන් බලපත්‍ර ඇතු හෝ නැතුව නැත්තම් වාහනයක් සමහර විට බලපත්‍ර රහිත වාහනයක් වෙන්න පුළුවන්. රියදුරු බලපත්‍ර නැති වෙන්න පුළුවන්. ඔවුන් ඒ වාහනේ පැදවීමේ කටයුතු කරනවා. මෙන්න මේ සංසිද්ධිය දැන් 2005 ඊට කලින් සහ ඊට පසු අවස්ථාවල දැන් ඊටාම ප්‍රමාණාත්මක විදියට කොරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව සලකා බලනවා වීසා බලපත් දීර්ඝ කිරීමේදී සහ නැවත රටට ඇතුල් වීමේදී. ඔබ තරයේ මතක තබා ගන්න දැනට කොරියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නීතිය තියෙන්නේ වාහන වැරදි කරන. ඒ කියන්නේ කොරියාවේ සාමාන්‍ය ජන ජීවිතයට බාධා වෙන දෙයක් නේ වාහන වැරද්දක් කියන්නේ. ඒ ආකාරයේ වැරදි තියෙන සියලුම විදේශිකයන් නැවත කොරියාවට ඇතුළු කර නොගත යුතුයි. තියෙන ඉන්න කට්ටිය පිටුවහල් කර යුතුයි කියන ඒ දැඩි තීරණයක උන්ට අපි සරලව කියනවා උන්ට වදයක් වෙලා තියෙන්නේ මේ කොරියාවට විදේශිකයන්ගේ අත්නෝමතික ධාවනයන් නැත්තම් අත්නෝමත හැසිරීම කොරියාවේ රජයට ඒ අදාළ අංශ වලට වදයක් වෙලා තියෙනවා. ඒගොල්ලොන්ට ඒක පීඩාවක්. ඒගොල්ලෝ අපේ ශ්‍රමය ලබා ගන්නා රටට ලබා ගන්නා දායකත්වයට වඩා වැඩි විනාශයක් විදේශිකයන් කොරියාවට කරනවා කියලා කොරියානුව දැන් ඒක අයිඩෙන්ටිෆයිඩ් කරන් ඉන්නේ. ඒක තේරුම් අරන් ඉන්නේ කොරියානුව ඒ සම්බන්ධව ඉස්සරහට ලොකු නීති වලට යන්න මාන බලමින් ඉන්නවා කියලා අපිට තතුදත් ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබිලා තියෙනවා. අපි එකින් එක දොඩමලින් ඔබ සම්බන්ධව මම චමිල්ට අදහසක් තියෙන මේක ලල්ලාගෙන් යමක් ඉවසන්න. මම හිතන්නේ දැන් දර්ශනගේ කතාවත් එක්කම අපිට
එළිදරව් වෙන්න දෙත් ඒ වගේම කොරියාවේ සිට ශ්‍රී ලාංකිකයා දන්න දෙත් ලංකාවේ රුපියල් ලක්ෂ එකමාරකට නැත්නම් ලංකාවේ රුපියල් ලක්ෂ 2කට සමාන මුදලකට ගන්න පුළුවන් හොඳ වාහනයක් නේ. පාවිච්චි කරපු වාහනයක්. වසර 8ක් 6ක් 7ක් 8ක් පාවිච්චි කරපු වාහනයක්. ඉතින් අපේ අර ලංකාවේ තිබිච්ච වාහන හීනේ. වාහනයක් ගැනීමේ හීනේ. ලංකාවේදී පොඩි කාලේ ඉඳලා අපේ හිතේ පළපදියම් වෙච්ච ඒ වාහන හීනේ සැබෑ කරගන්න ලේසි අවස්ථාවක් දකුණු කොරියාවේ තිබෙනවා. ඒකට ඒ අවස්ථාව පැහැර හරින්න ගොඩක් අය කැමති නැහැ. ඒ හීනේ යථාර්ථයක් කරගන්නට ඒ හිතේ තිබිච්ච ඒ ආසාව සන්තර්පණය කරගන්නට අපි වාහනයක් ගන්න නිතැතිම පෙළඹෙනවා. එතකොට සමහර වෙලාවට ලංකාවේ රියදුරු බලපත්‍රයක් උන්ට තිබුණේ නැහැ. එහෙම නැත්නම් රියදුරු බලපත්‍රයක් පමණක් තිබුණා වාහන එළවල තිබුණේ නැහැ. ඉතින් එහෙම අයත් ඒ වගේම රියදුරු බලපත්‍රයක් නොතිබුණු අය ලංකාවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබා ගන්න තැන් තියෙනවා. අපි දන්නේ නැතුණාට රාශිගත තැන්. ඒ වගේ වැරදි ආකාරයෙන් රියදුරු බලපත්‍ර ලබාගෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණිලා ඒ ඩොකියුමන්ට් එකක් තිබුණා ලංකාවෙන් ගේන්නේ ඩොකියුමන්ට් ව්‍යාජ ඩොකියුමන්ට් සාතික කරගෙන මම මේ කියන්න හදන්නේ ලංකාවේ වාහන එලවන්න නීතියෙන් අයිතියක් නැති. එහෙම නැත්නම් නීතියෙන් ඔහු ඒ සුසුකම් සපුරපු නැති අයත් කොරියාවේ වාහන පදවන. එහෙම නැත්නම් ලයිසන් නැති අයත් වාහන පදවන. හැබැයි මෙහි වාහන පදවන ලංකාවට වඩා ලේසි එක අතකට තමයි වාහන ගමන් කරන්නේ. ගොඩක් වෙලාවට හයිවේ තමයි වැඩිපුර තිබෙන්නේ. ඒ නුනත් එක අතකට තමයි වාහන ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා ලංකාවට වැඩි ලේසි ලංකාවේ කෙලිම වාහන මූණට මූණ එන්නේ. එතකොට ලංකාවේ රත වාහන නීති දිහා බැලුවාම පාරේ නීති ගොඩක්ලට උල්ලංඝනය කරන රියදුරෝ විනීත රියදුරු ගොඩක් අඩුයි ලංකාවේ. නමුත් කොරියාවේ මාර්ග නීති පද්ධතිය ඉතාම දැඩි. හැමතැනම CCTV කැමරා තිබෙන නිසා කිසිම රියදුරෙක් මොන වරදක් හෝ කරන්න පෙළඹෙන්නේ නැහැ. විශාල දඩයක් ගෙවන්න වෙනවා. ඉතින් දඩ මුදලට බයට නීතියෙන් ගැලවීමක් නැති නිසා ඒ වගේම මේ නීතිගරුක රටක් විශේෂයෙන් ශ්‍රී ලංකාවත් එක්ක බලද්දී ඒ නීති අනුව ඔවුන් ඊටම විනීතව ඔවුන්ගේ ධාවන කටයුතු කරනවා. ඒ නිසා ගොඩක්ලට අනතුරු අඩුයි. ඒ නිසා ශ්‍රී ලංකාවේ වාහනයක් එලවපු නැති කෙනෙකුට උනත් දකුණු කොරියාවේ වාහනයක් එලවන්න පුළුවන්. හැබැයි ඒ නිසාම අත්දැකීම් අඩුකමත් හිතේ තිබිච්ච අර මේ සතුට අර පීඩනයකට ලක් වෙලා තිබිච්ච පැතුම ඉටු කරගත්ත නිසා හැඟීම් පාලනය කරගන්නට නොහැකි වුණ නිසා වාහනයක් ගත්ත අපේ තරුණයෝ හයිවේ වල ඉඩ තියෙන නිසා ඈත පේන නිසා එක අතකට යන නිසා වේගෙන් වාහන ධාවනය කරනවා. ඒ අවසානයේදී ඒකේ ප්‍රතිඵලය වෙන්නේ වාහනයේ වේගය Tamanට පාලනය කරගන්න බැරුව වාහන Taman ගමන් කරන වේගයේ නියම තත්ත්වය Tamanට අවබෝධයක් නැති නිසා හදිසි අවස්ථාවල් වලදී වාහනේ පාලනය කරගන්න බැරුව අනතුරු වලට ලක් වෙනවා. ඒ අනතුරු වලින් ශ්‍රී ලාංකිකයන් ජීවිත සමහරවිට ගොඩක් අඩ විනාශ වෙනවා. තුවාලකාර වෙනවා, සදාකාලික අර්කර්මණ්‍ය වෙනවා, සමහරට සුන්නාව කැඩලා එක තරින්න වෙනවා. එහෙම නැත්නම් විශාල අනතුරක් කියලා ශරීරයේ කොටස් අවයව අයින් කරලා එක තැන ඉන්න වෙනවා. එහෙම නැත්නම් මිය යනවා. ඉතින් මේ වගේ අවස්ථා අපි දැක්ක කොරියාවේ විශේෂයෙන් දවස් 3ක 4ක නිවාඩුවක් තිබුණොත් රියදුරු ඒ කියන්නේ කොතන හෝ රියානතුරු කීපයක් වාර්තා වෙනවා කොරියාවේ. ඒ කියන්නේ මේ දැන් අපි කිලෝමීටර් 454ක් දුර යන්න අපිට හේතු වුණ කාරණාවට අපි පැකිලෙන්නේ අපි කිලෝමීටර් 454 යනවා. ඒ වගේ කොරියාවේ මාර්ග පද්ධතියක් තිබෙන නිසා කිලෝමීටර් 400ක් 500ක් වුණත් පැය කීපයක් ඇතුළත යන්න පුළුවන් නිසා යන්න පෙළඹෙනවා. නිවාඩු දවසකදී අපි ශ්‍රී ලාංකික තවත් යාළුවෙක් බලන්න රටේ එහා කෙළවරට යන්න උනත් මෙහා කෙළවරේ ඉන්න කෙනෙක් පෙළඹෙනවා. ඒ හේතුව නිසාම ඔවුන් යනවා. යනකොට සමහර ලාවට වේගය පාලනය කරගන්න බැරුව අනතුරු වෙනවා. ඒ අතර වාරේ තවත් අවස්ථා එනවා. බීමතින් ඒ ගියපු දන සතුටු සාජ්‍යයක් තිබෙනවා. ඉතින් පාටියක් තිබෙනවා. ඒ පාටියේදී සමහර ඩ්‍රින්ක්ස් අර ගන්නවා. ඊට පස්සේ වෙරි බරගාතිත් වාහනේ ලොඩ වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම වෙලා ගොඩක් ලාට අනතුරු ලක් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිත් එක්ක ඉන්නවා අපේ සම්කරු නීති උපදේශකතුමා ඉන්නවා කොරියා ලංකා සංසදයේ. අරකට සුදානම්. ඉතින් අපි අහන්න කැමතියි අපි එතුමා සම්බන්ධ කරගන්න මේ වැඩේට. අපි අහන්න කැමතියි එතුමාගේ. දැන් මේ දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයෝ වාහන එලවලා වාහන අනතුරක් වුණොත් මෙහි දඩයක් ගෙවන්න උනොත් කුමන මට්ටමක දඩයක් ගෙවන්න උනොත්ද
ඔහුට නැවත කොරියාවට ඇතුල් වෙන්නට බැරි. ශ්‍රී ලංකාවට ගියාට පස්සේ නැවත කොරියාවට එන්න බැරි වෙන්නේ රුපියල් කීයක නැත්නම් වොන් ලක්ෂ කීයක දඩයකට ලක් වුණොත්ද අපි ඒ ගැන සවිස්තරාත්මක විස්තරයක් අපි එතුමගේ දැනුමෙන් අපි ඔබට ලබා දෙන්න උත්සාහ කරනවා. එවනම් මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් අපි ආරාධනය කරනවා මේ වැඩසටහන සම්බන්ධ වන්නට අපගේ නීති උපදේශක කම්කරු නීති උපදේශක ප්‍රේමලාල් අබේසිංහ මහත්මයා. අපි ඔහු සමග එකතු වෙමු. අයිබෝන් සමිල් බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක් කරා. මෙතෙන්දී අපිට ගැටලු රාශියක් තියෙනවා. ඒ ගැටලු රාශිය තමයි ඇත්තටම මොන දේ ගත්තත් අපි කොරියාවට එන්නේ සල්ලි හම්බ කරන්න. අපි කොරියාවට සල්ලි හම්බ කරන්න ආවට පස්සේ අපිට වාහනයක් ගන්න අවශ්‍ය නැහැ. මගේ දැනීම නම් ඔයාලා සමහර විට මා ගැන වැරදි විදියට දකින්න හරි මොනවා හරි වෙන්න පුළුවන්. මම මේ කොරියාවේ අවුරුදු 19ක් වෙනවා. අදටත් මම කොරියාවේ පාරේ බස් එක කෝච්චිය තමයි භාවිතා කරන්නේ. අපිට අපේ වාහනයක් තියනවට වඩා අපිට මේ ප්‍රවාහන පද්ධතිය මේ කොරියාවේ තියෙන ප්‍රවාහන පද්ධතිය හොඳම තත්ත්වයක තියෙන නිසා අපි ඇත්තටම වාහනයක් ගත යුතු නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තික ජීවත් වෙන අය. මධ්‍යම පාන්තික වල ජීවත් වෙන අය වුණාම අපිට අපි එන්නේ කොරියාවට සල්ලි ටිකක් හොයාගන්න. අපිට සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් 20000ක 30000ක උපරිම වැඩි වුණ රුපියල් 50000ක පඩියක් අපි ලංකාවේ ගනී. අපි මේ පඩියක් අරගෙන ජීවත් වෙලා ඒක මදි නිසා තමයි අපි නැවත සැරයක් කොරියාවට ඇවිල්ලා කොරියාවේදී මේ මුදලක් ගන්නෙ. අපිට සාමාන්‍යයෙන් රුපියල් මාසෙකට රුපියල් ලක්ෂ එකමාරක දෙකකට වැඩි මුදලක් වැටුපක් වශයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වැටුපක් වශයෙන් ලබා ගැනීමේ හැකියාව තිබ්බට හොඳම මම ඔයාලට කියන්නේ වාහන ගන්න එපා කියන එක නෙමෙයි. නමුත් මෙතෙන්දී තියෙන අවදානම් තත්ත්වය ඉදිරියේදී අපි කොරියාවකට මධ්‍යම පාන්තික තත්ත්වයේ ඉන්න අය ඇවිල්ලා තමන් හම්බ ගන්න මුදලෙන් සාමාන්‍යයෙන් අපි අවුරුදු 2ක් විතර යනකම් තමන් ගෙයක් හදනවා. ගෙයක් හදුවට පස්සේ ඉතුරු වෙලා තියෙන්නේ අපිට තව අවුරුදු 2.5මාරක් විතර වගේ තමයි. ඉතින් ඊට පස්සේ අපිට ලංකාවට ගිහිල්ලා වාහනයක් අපි ගත්තට කමන්නේ. ඒක අපේ රට. අපි මේ රටට ඇවිල්ලා තියෙන්නේ අපි ඒ තරම් ලොකු මුදලක් හොයාගෙන නැහැ. ඊටු අවුරුදු 2යි මාස 10ට. ඉතින් ඔය වගේ තත්ත්වයක් උඩ මේ අය වාහනයක් ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම අපි හිතමු වාහනේ 1,10,000ක් වුණා කියලා. අවන්ති වගේ එක වාහනයක් 1,10,000ක් වුණා කියලා. ඒ වාහනේ 1,10,000ක් හරි උපරිම 1,20,000ක් හරි. මොකද අපිට ලොකු මුදල් වල වාහන ගන්න බෑ මේ E92 වීසා එකේ ඉන්න අයට. ඊට පස්සේ අපි ඔය මුදලේ වාහනයක් අරගත්තම අපිට දාන්න ඕන රක්ෂණයක්. අපි රක්ෂණයක් දානකොට ඒ රක්ෂණයට අපිට සාමාන්‍යයෙන් අවුරුද්දකට යනවා රුපියල් 1,08,000ක විතර වගේ මුදලක් අවුරුද්දකට අවම වශයෙන්. ඊට පස්සේ ඔය වාහනේ රිපෙයාර් වෙනවා. අලුත් වාහනයක් ගත්තොත් ඉතින් ගැටලුවක් නැහැ. අවුරුදු ගාණක් ඔයිල් තෙල් වතුර මාරු කිරීම පමණයි තියෙන්නේ. වැඩ කිරීම කියන්නේ කිසිම කැඩීමකින් තොරව වාහනේ පාවිච්චි කිරීම හැකියාව තියෙනවා. අපි ගන්න මේ සියලු හැම වාහනයක්ම සාමාන්‍යයෙන් අවුරුදු 10කට වැඩිය කොරියාවේ භාවිතා කරපු වාහන. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි නිතරම දැනුවත් විය යුතු දෙයක් තමයි නිතරම දැනුවත් විය යුතු දෙයක් තමයි මේ අපේ වැඩවලදී අපි ගිහිල්ලා කොරියාවේ ඔයාලට මහා ලොකු වැඩක් නැහැනේ. ඇත්තටම කොරියාවේ ජීවත් වෙන අයට සෙනසුරාදා ඉරිදා දවස් දෙක විතරයි නිවාඩුව තියෙන්නේ. ඉතින් ඒ දවස් දෙකේ මහා ලොකු ගැටලු තත්යකටපත් වෙන්නේ නැහැ. යාළුවෙක් හම්බෙන්න යන්න හරි මොනවා හරි තියෙනවනම් භාවිතා කරන්න මේ මහා මාර්ග පද්ධතිය. ඉතින් එතෙන්දී ඒ වගේ තැනකට ගිහිල්ලා මෙතෙන්දී වෙන තියෙන පඩිය මාසෙකට
මේ වාහනයක් පාවිච්චි කරනකොට අවම $1,04,000ක මුදලක් අපේ අතින් වියදම් වෙනවා. ඒකට තමයි තෙල් ගහන්න යන මුදල. දෙක තමයි හයිවේ එකේ බිල් ගෙවීම. ඒ අතරේ අපි හිතමු වාහනයක කොහේ හරි යන ගමන් යාළුවෝ කට්ටියක් එක්ක කතා කර ගියා කියලා. ඒ යාළුවෝ කට්ටියත් එක්ක කතා කර යන ගමන් අපිට නොදැනීම කැමරක ගැන මතක් වෙන්නේ නැහැ. අපි හයි ස්පීඩ් වලට වැදෙනවා. හරිද? එතන හයි ස්පීඩ් එක $40,000ක් එනවා. ඉතින් ඔය වගේ ඔය දඩකොළ නැතුව තමයි මම කිව්වේ සාමාන්‍ය මාසේ රුපියල් මේ $1,04,000ක විතර වගේ මුදලක් යන්නේ. ඉතින් ඔතෙන්දී අපි ගිහිල්ලා වාහනේ කැඩුනා කියලා හිතමු. වාහනේ කැඩලා තිබ්බොත් එහෙම මොන හරි දෙයක් වුණොත් එහෙම ඒ කැඩිච්ච මෙහි වාහනයක් කැඩලා එහෙම හදන්න ගියාම ලොකු මුදලක් යනවා. එතකොට සමහර මාසවල $1,04,000නුත් ගැලවීමක් නැති වෙන්න පුළුවන්. ඒ වුණ සාමාන්‍ය $1,06,000 යන්න පුළුවන්. අපි කොරියාවේ සල්ලි හම්බ කරන්න ඇවිල්ලා මධ්‍යම පාන්තිකයෝ වශයෙන් අපි කොරියාවේ සැප විඳින්නවා. කොරියාවේ අපි කාට පෙන්වන්නද මේ වාහනයක් අරගෙන ඩ්‍රයිව් කරන්නේ? හරිද? එතන එක්තරා ප්‍රශ්නයක් තියෙනවා. අනික තමයි මම දන්න හොඳම යහළුවන් කීප දෙනෙක්ම ලංකාවේ අතින්වත් වාහනයක් අල්ලපු නැති අය. ලංකාවේ අතින්වත් වාහනයක් අල්ලපු නැති අය කර්මාන්තශාලාවේ කවුරුවත් නැති වෙලාවක් බලලියලා කම්පැනියේ තියෙන වාහනේ හැරෙ මෙහෙ යනවා. රාට ගාම්බුවන් ගිහිල්ලා අත පොඩ්ඩක් හුරු කරගෙන ඩ්‍රයිවිං කරනවා. ඔය ඩ්‍රයිවිං කරලා Tamanට ඩ්‍රයිවිං පුළුවන් කියලා හිතනෝනේ. Taman ඩ්‍රයිවිං පුළුවන් කියලා හිතලියලා Taman $1,10,000ක් හරි නැත්නම් මේ කියන්නේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි යාළුවෝ හරි එකට එකතු වෙලා වාහනයක් ගන්නවා. වාහනයක් අරගෙන ඉතින් දෙන්න එක මාරුවේ දෙන්න හරි තුන් දෙනා හරි එක ටවුන් එකට යනවා එනවා. නමුත් මෙයාට නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් කොරියාවේ නැහැ. ඉතින් මෙතෙන්දී ගොඩාක්ම වාහනයක් ගන්න කලින් අපි මුලින්ම හිතිය යුතු දෙයක් තමයි මගේ ලංකාවේ තියෙන ලයිසන් එකක් තියෙනවා නම් ලයිසන් එක තියන අයට මම මේ දෙක කියන්නේ මගේ ලංකාවේ තියෙන ලයිසන් එක RMB එකට ගිහිල්ලා RMB එකෙන් ලයිසන් එක අර එතන කම්ෆර්ම් කරගන්න ඕන ₹500ක් ගෙවලා එතනින් ඒ ₹500ක් ගෙවලා එතනින් දෙන කොලේ අරගෙන යන්න කන්සුලේෂන් ඔෆිස් විදේශ කටයුතු අමාත්‍යාංශේ ඒකට ගිහිල්ලා එතනින් තව ෆෝම් එකක් දෙනවා. ඒ ෆෝම් එක අරගෙන අවිල්ලා මේ රටේ කොරියාවේ තියෙන තානාපති කාර්යාලයට ගිහිල්ලා අස්සම් කරගන්න ඕන. කොරියාවේ තානාපති කාර්යාලයට ගිහිල්ලා අස්සම් කරගෙන ඊට පස්සේ ඒක අරගෙන යන්න චතුංචා හගොන්නොන්න එකට. ඒ කියන්නේ රියදුරු පාසලකට අරන් ගිහිල්ලා මට හිතෙන්නේ $20,000ක් කොහෙද යන්නේ. ඒ ගිහිල්ලා එතනින් නීත්‍යානුකූල ලයිසන් රියදුරු බලපත්‍රයක් ලබාගෙන අන්න වාහනයක් ගත්තට ගැටලුවක් නැහැ. නමුත් මගේ අදහස නම් මේ කොරියාවට එන කිසිම කෙනෙක් වාහනයක් නොගෙන ඉන්නව නම් වඩා හොඳයි කියන දේ තමයි මම දකින්නේ. ඉතින් ඔය දේදී අපි මෙහෙදී අපි හිතමු අපි ₹1,02,000ක් පඩි ගත්තා කියලා. ₹1,02,000ක් පඩි අරගෙන අපි මෙහෙ ඉඳගෙන ₹40,000ක් 50,000ක් වියදම් කරන්න මාසෙකට ඒ ගන්න පඩියෙන් අපි ගන්න පඩිය අපි මේ රටේම වියදම් කරනවා. ඉතින් මේ මිනිස්සු කැමති. නමුත් මේකෙන් තෙන්දී කොරියාවේ පැත්තෙන් එක වැරදීමක් තියෙනවා. මේ රටේ වාහනයක් විකුණනවා නම් වාහන සේල්කාරයෙක් ඒක දෙන්න ඕන ලයිසන් එකක් තියෙන කෙනෙකුට විකුණන්න ඕන. නමුත් මේ දේ එහෙම කරන්නේ නැහැ. ඒකට හේතු තමයි කොරියාවේ සාමාන්‍යයෙන් වාහනයක් ගත්තම කොරියන් එක්කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් විතර පාවිච්චි කරලා ඉවර වෙලා ඒක විකුණනවා. ඒ විකුණලා දෙවෙනි අයිතිකරුත් අවුරුද්දක් දෙකක් විතර වගේ පාවිච්චි කරලා වාහනේ පරණයි වගේ තේරෙනවා නම් මොකද කොරියාවේ අවුරුදු 10ක් වගේ පැන්නට පස්සේ වාහනයක ලෙඩේන ප්‍රමාණය වැඩි. එතකොට එයාලා වාහන විකුණන සේල් වලට දෙනවා. මේක ඔන්න කීයකට හරි විකුණලා දාන්න කියලා. ඊට පස්සේ වාහන සේල් එකේ ඉන්න අය බලන්නේ මොකද්ද? පිට උපේ තියලා ලංකාවෙත් ඔය රටෙම තමයි තියෙන්නේ. අපිට කොහොම හරි විදේශිකයන්ට මේ වාහන දීමේ හැකියාව තියෙනවා කියලා දන්නවා. විදේශිකයෝ ගිහිල්ලා වාහනේ පිට උපේට තියනවා නම් පිට උපේට තියනකොට අනිවාර්යයෙන්ම මෙයාලා ගිහිල්ලා මේ වාහනේ හොඳයි මේක ලස්සනයි කියලා
ගන්න වාහනේ. ඒ ගන්නේ අඩු මුදලකට නේ ගන්නෙ. ඔය ස්පෝර්ට්ස් වාහන තමයි වැඩි හරියක් අපේ අය භාවිතා කරන්න ගන්නෙ. ඒ ස්පෝර්ට්ස් වාහන ගන්න එක තමයි ගන්න හේතුව තමයි වටපිටාවේ යනකොට මේක අරයාගේ වාහනේ මේක මෙයාගේ වාහනේ කියන එක අනිත් ඉන්න වටපිටාවේ අයට දැනුවත් කිරීමේ පෙන්වීමේ හැකියාව. ඒ පෙන්නුවට පස්සේ යාලා එතකොට පලාතෙන් පලාතට තමන්ගේ තියෙන වාහනයෙන් හඳුනගන්නේ. අපි මේ කොරියාවට අවිල්ලා නැහැ ඡන්දෙ ඉල්ලන්න. ඉතින් ඒ නිසා අපිට මේ කොරියාවේ හම්බ කරන මුදලක් තියෙනවා නම් අපිට මේ කොරියාවේ හම්බ කරන මුදලක් තියෙනවා නම් අපි මේ මුදල හම්බ කරගෙන යන්න ඇත්තටම. එතෙන්දී හොඳම උදාහරණය තමයි ඔයාලට ඔය වාහනයකට ගිහිල්ලා ඉවරලා අපි හිතමු ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. ඔයාලගේ අතින් ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඒ අනතුරක් වෙච්ච වෙලාවට අපි අනිවාර්යයෙන්ම පොලිසියට යන්න වෙනවා. පොලිසියට ගිහිල්ලා පොලිසියට ගිය ගමන් අපි ගෙන් ගන්නවා කට උත්තර අරගෙන ඉවරලා අපි ඇඟිලි මාක් ගන්නවා. ඇඟිලි මාක් අරගෙන අපිට මේ රටේදී සාමාන්‍යයෙන් අපේ කට්ටියගේ වාහනයක් වද්ද ගන්නවට මේව කරනවට වඩා මේ හයිවේ වල එහෙම නැත්නම් පාරේ තියෙන ගස් වලට ඩැමේජ් කරන එක තමයි මෙයාලගේ තියෙන අපේ අයගේ තියෙන ගොඩාක්ම බරපතලකම. ඔය ගහකට ඩැමේජ් වෙනවා කියන්නේ වාහනයක ගෙවන මුදලට වඩා දෙගුණයක් විතර වගේ වැඩි වෙන්න පුළුවන්. ඒකට ඔය මොකද ගහක් ජීවත් කරවන්න ඕනේ සෑහෙන කාලයක්. ඔය නගර සභාවක් විසින් සාමාන්‍ය පාරක තියෙන ගහක් ගත්තම ඒ ගහට නගර සභාව වතුර දාලා ඒක අර ළමෙක් වගේ මෙහෙ ඒව ආරක්ෂා කරන්නේ ඔය ගස් වලට සීතල කාලේට ගස් වල වැටවල් ගහලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ අපේට තියෙන එකම දුර්වලකම තමයි සෙනසුරාදා ඉරිදට වාහනයකට අපි යාළුවෝ කට්ටිය එකතු වුණාට පස්සේ අපි ඔය සෝජි බෝතලයකට වගේ දෙයකට ඉතින් කට්ටියත් එක්ක විනෝදයට බොනවනේ. ඉතින් බිව්වට පස්සේ කොරියාවේ නම් සාමාන්‍යයෙන් කොරියන් ජාතිකයෙක් තමන් මත්ද්‍රව්‍ය ගත්තා නම් මෙහි තියෙන දෙරිඋන්ජුන් කියලා. දෙරිඋන්ජුන් කෙනෙකුට කතා කරලා එයාට වාහනේ යතුරු දීලා යන තැනට කිව්වම ගේම් දාන එක තමයි කරන්නේ. නමුත් අපේ අය ලංකාවේ විදේශිකයන් ලංකාව විතරන්නේ මේක අනිත් රටවල තියෙන දෙයක්. විදේශිකයන් වශයෙන් කිසිම කවදාවත් දෙරිඋන්ජුන් කෙනෙක් භාවිතා කරන්නේ නැහැ. දෙරිඋන්ජුන් කෙනෙක් ගත්තොත් අපිට ඕන උපරිම කිලෝමීටර් 50ක් 60ක් යන්න ගියත් 12000න් එහා යන්නේ නැහැ දෙරිඋන්ජුන් කෙනෙකුට. කතා කරලා කිව්වට පස්සේ යාලා ඊට පස්සේ අයිලියලා වාහනේ ගෙහින් දාලියලා අපිට බහිනකොට සල්ලි දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් අපිට මේ හැකියාව තියෙනවා. අපි හිතමු ඔය වගේ දෙයකට ගෙල්ලියරලා දෙරිඋන්ජුන් මේ බීලා පොලිසියකට අහු වෙලා ඇඟිලි මාක් දෙනවට වඩා මොන දවසක් තියෙනවනම් වාහනේ නොගෙහිල්ලා ඉන්න. ටැක්සියක් ගහගෙන යන්න. ඔතෙන්දී පොලිසියකට අහු වෙලා ඇඟිලි මාක් දුන්නොත් එහෙම ඔයාලට අවුරුදු 4යි 10යි ඉවර වෙලා එකම කර්මාන්ත ශාලාවේ ඉඳලා නැවත ඒ කර්මාන්ත ශාලාවට එීමේ හැකියාව තියෙනවා 4යි 10යි. නමුත් මෙන්න මේ පොලිසියේ දෙන ඇඟිලි සලකුණු නිසා පිංගමාක් එක නිසා නැවත ඔයාලට එන්න තියෙන chance එක නැතු වෙලා යනවා. අනෙක කොරියාවේ විභාග ලියලා කොරියාවට එන්න ගියත් වීසා එකක් හම්බෙලා එයාපෝට් එකට මෙහෙ ඉන්චොන් ගුවන්තොටුපළට ඇවිල්ලා ගියපු අයත් ඉන්නවා. ඉතින් මේ දේවල් එක ගත්තට පස්සේ මේක ඇත්තටම මා බැරෑරුම් කාර්යයක්. මොකද අපි අවුරුදු 4යි මාස 10ක් වගේ මුදලකදී ලොකු මුදලක් හොයලා නැහැ. ඊට පස්සේ දෙවෙනි සැරේ ඇවිල්ලා තමයි මුදලක් හොයාගෙන ඉතුරු කිරීමේ හැකියාවක් තියෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ඒ අවස්ථාවකදී මෙතෙන්දි බලපාන ගොඩාක්ම දේවල් තමයි මේ වාහන ගැටලු තමයි අපේ අයට තියෙන්නේ. අපේ අයට වාහන ගැටලු. අනෙක තමයි අපේ අය අරක්කු ටිකක් බිව්වට පස්සේ සෝජි බෝතලයක් කටරේ ගාගත්තට පස්සේ තවත් කිසිම කෙනෙක් කියන දේක් පිළිගන්න කැමති නැහැ. මම තමයි නැගපල්ලා අනික් කට්ටියට වාහනේට ගිලියලා දාගෙන එන වාතාවරණයක් තියෙන්නේ. ඉතින් ඔයාලා සමහර විට දන්නවද නැද්ද මන් දන්නේ නැහැ. මේ වෙනකොට වාහන තියාගෙන ඉඳලා ඉන්ෂුරන්ස් එක නියම දිනේට ඉවර වෙන දිනේට දාගත්තේ නැහැ කියලා දඩ වලට වඩා පොලිසිය ඇඟිලි සලකුණු දීපු අය ගොඩාක් ඉන්නවා. මේත් එක්ක ගත්තට පස්සේ මේක මේ පොඩි දවසක මේ මිස්වීමක්. මේ දවසක් මිස්ුණත් පොලිසියෙන් දැන් දන්නෝ ඒක සම්පූර්ණම මේ අයගෙන් දඬුවම් අය කරගන්න පුළුවන්. ඒ සාමාන්‍ය එක දඩයක් ආව කියලා නැහැ. ඉන්ෂුරන්ස් එක අලුත් කරගන්න කියනවා.
නමුත් ඒ කියනකොට අපි පොලිසියෙන් ඇඟිලිමක් අරගෙන ඉවරයි. අනෙක තව දෙයක් තමයි ඔයාලට කියන්න තියෙන. අපි හිතමු බීපු කෙනෙක් වාහනේ ඩ්‍රයිවිං කරනවා කියලා. බීපු කෙනෙක් වාහනේ ඩ්‍රයිවිං කරනකොට අනිත් බීපුවත් වාහනේ නගිනවා. ඒක නැත්නම් බීපු නැතිම කට්ටිය වාහනේ නගිනවා. ඔතෙන්දී ඔයාලට තියෙනවා පොලිසියෙන් ඇල්ලුවා කියලා හිතමු. ඩ්‍රයිවිං කරපු එක්කෙනා බීලා. ඊට පස්සේ අනිත් වාහනේ තව 4 දෙනෙකුට යන්න පුළුවන් නේ. 4 දෙනා සාමාන්‍ය නීති අනුකූල ඉන්ෂුරන්ස් ඇක්සිඩන්ට් එකක් වුණොත් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ. අපේ අය ගත්තම විදේශිකයෝ ගත්තම 5 දෙනෙක් 6 දෙනෙක් වගේ වාහනේ නගිනවා. ඒ ඉන්න කට්ටිය බීලා නැති වුණත් පොලිසියෙන් ඒ කට්ටියට කෙලින්ම දඬුවමක් තියෙනවා. ඒකට හේතුව තමයි අල්ලපු සීට් එකේ ඉන්න එක්කෙනා පිටිපස්ස සීට් වල ඉන්න අය මෙයා බීලා රිය පදවත්ටි අය ඔයාලා මේකට නැක්කේ. එයාලට වෙනම දඬුවමක් තියෙනවා. ඉතින් ඒ දඬුවම් ටික මේ රටේ පොඩි දෙයකට ඒක තමයි නීතියට මිනිස්සු බය කරලා තියෙන්නේ. දැන් අපේ රටවල වෙලා තියෙන්නේ මොනවා හරි දෙයක් වුණා නීතියට බය නැතිකමනේ තියෙන්නේ. බීලා වුණොත් හරි ඇක්සිඩන්ට් මොනවා හරි දෙයක් වුණොත් පොලිසියට මොනවා හරි කියලා ෂේප් වෙලා යෑමනේ තියෙන්නේ. ඇත්තටම මේ රටේ මැති ඇමති කෙනෙක් ගියත් ඒ තත්ත්වේ නැහැ. මේ රටේ ඉන්න පොලිසිය කවුද ඇමති කවුද මන්ත්‍රී කියලා දන්නේ නැති තත්ත්වයක තියෙන්නේ. ඉතින් ඔයාලා බීලා නැති වුණත් බීපු කෙනෙක් ඩ්‍රයිවිං කරනවා නම් ඒ වාහනේට නගින්න එපා ඔයාලා. ඔයාලට එන්න මුදල කීයද කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි ලක්ෂ දෙක එන්න පුළුවන් දඬුවමකට. කවදාවත් බීලා ඩ්‍රයිවිං කරන එකවත් බීලා ඩ්‍රයිවිං කරන වාහනයක අනිත් අය ටැක්සියක් අහගෙන ගමනක් යන තැනකට යනවා මිසක් කාමරේට යනවා නම් ඒ වාහනේට නැගලා ඔයාලත් අර සමහර කෙනෙක් අහන්න පුළුවන් ඩ්‍රයිවිං කරන කෙනාට විතරයි දඩ එන්න ඕනේ. ඇයි අපිට දඩ ආවේ කියලා. මේ කොරියාවේ නීති හදලා තියෙන්නේ වැරදි අඩු කිරීම සඳහා. ඉතින් ඔතෙන්දී මේ දේවල් මෙහෙම වෙච්ච අය ඉන්නවා. අනෙක තමයි ඔයාලට උඩරිම යන්න පුළුවන් කොරියාවේ 1,50,000යි දඩේ. 1,50,000කට වඩා දඩයක් ආවොත් එයාලට කොරියාවේ අවුරුදු 4යි මාස 10ද අවුරුදු 3ද නෙමෙයි මෙතෙන්දී තියෙන ගැටලුව. ඒ 1,50,000 ආවොත් එහෙම අපි ඉන්න තැන ආගමන ගුණ දෙපාර්තමේන්තුව දන්නවා ඉන්න ආයතනය අපිට අවිල්ලා මාංචු දාලි වෙලා බෑග් එකක් අරගෙන ගිහිල්ලා අපි මේ රටෙන් පිටමක් කරනවා. අනවශ්‍ය දෙයක් නිසා ඇයි අපි මේ වාහනයක් අරගෙන මේ කොරියාවේ සාමාන්‍යයෙන් ගම්බදවල නම් ඉතින් ඒක දන්නවා අපි. අනික මේක වාහන වලට විතරක්ම බලපාන දෙයක් නෙමෙයි වාහන වලට. මේක මෝටර් සයිකල් එකටත් මේක බලපානවා. අපේ අය ගොඩාක්ම ගම්බද පළාත්වල ඉන්න අය මෝටර් සයිකල් පාවිච්චි කරනවා. කොරියාවේ මෝටර් සයිකලයක් සමහර අය කියනවා කොපි බයික් එකට ලයිසන් ඕන නැහැ වාහනේ පාවිච්චි කරන්න කියලා. එහෙම නෙමෙයි. කොරියාවේ ඕනම වාහනයක නැගලා වාහනයක් පදිනවා නම් ඒකට රියදුරු බලපත්‍රයක් තියෙනවා. අනික තමයි අපිට කුස්සියක උයන්න කෙනෙක් ගත්තොත් එයාට තියෙන්න ඕන මේක සහතිකයක් චකච්චින් එකක් තියෙන්න ඕන. මෙයා ඒ කියන්නේ කුකින් කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ තමයි අපි මෝටර් සයිකලයක නගින්න ගියත් මෝටර් සයිකලේ පදින්න අපිට රියදුරු බලපත්‍රයක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් කොරියාවේ විදේශිකයන්ට රියදුරු බලපත්‍රයන් දැන් ඔය මෑත කාලෙකදී ගන්න පුළුවන් විදියට ඔය පොඩි පොලිසි වලින් සාකච්ඡා කරගෙන යනවා තියෙනවා. ඉතින් ඔන්න ඔය හේතු මත කොරියාවේ සල්ලි හම්බ කරන්න ඇවිල්ලා අපි පුළුවන් තරම් ඉක්මනට වාහන කියන්නේ වැඩි මුදලක් උපයගෙන අපේ ලංකාවට ගිහිල්ලා ලංකාවේ වාහනයක් භාවිතා කරන්න. ඒක අපේ කිසිම තර්කයක් නැහැ. අපි මේ රටේ මාර්ග නීති මොකද්ද කියන එක දන්නේ නැහැ හරියට. මම මේ කොරියාවේ අවුරුදු 19 ජීවත් වුණා කියලා මං හරියට මේ ඉන්ෂුරන්ස් එකක් ගැනවත් දන්නේ නැහැ කියන්නේ එහෙම නෙමෙයි. මෙතෙන්දී මේ වගේ දෙයක් වුණොත් මොකද වෙන්නේ කියලා. ඔයාලට මම උදාහරණයක් කියන්නම්. මේ මෑත කාලෙකදී එක්තරා ප්‍රදේශයකදී ඇක්සිඩන්ට් එකක් වුණා. ඇක්සිඩන්ට් එකක් වෙලා ලංකාවේ එක්කෙනෙක් මැරුණා. ඒක ගොඩක් වගේ අය දන්නවා. ඔය ඇක්සිඩන්ට් එකේදී ඔයගේ ඩ්‍රයිව් කරපු මොංගෝලියන් ජාතිකයා විස නැති එක්කෙනෙක්.
සාමාන්‍යයෙන් මේ කොරියාවේ වන්දි මුදල් කියන එක මහා පරිමාණයෙන් තියෙන දෙයක්. ඉතින් ඒ මිනිස්සයාගේ වාහනයට තිබ්බේ third party තුන්වෙනි පන්තියේ ඉන්ෂුරන්ස් එකක් තිබ්බේ. මොකද වාහනේ තුන්වෙනි පන්තියේ ඉන්ෂුරන්ස් එකක් තිබිලා වාහනයක් ඇක්සිඩන්ට් වුණා නම් වාහනේ හදාගන්න ඕන තමන්ගේ අතේ සල්ලි වලින්. නමුත් මෙයාගේ මොංගෝලියන් ජාතික ඇතින් ඇක්සිඩන්ට් එක වෙලා මෙයා මැරෙනකොට මෙයාට රක්ෂණ සමාගමෙන් උපරිම ගන්න පුළුවන් 1 කෝටි 3ක් සම්චොන් මානන් වලට එනකම් විතරයි දඩේ. නේද? අන්න සාමාන්‍යයෙන් වාහනේ ඩ්‍රයිව් කරපු කෙනාට එයාට වත්කම් තියනවා නම් මේ රටේ ජනාධිපති වුණත් මැරුණා නම් එහෙම එයාට ගෙවන්න පුළුවන් වෙන්නේ උපරිම ගන්න පුළුවන් වෙන්නේ ඕචොන් මානොන්. ඒ කියන්නේ 1 කෝටි 5ක මුදලකට තමයි යන්න පුළුවන් වෙන්නේ. රටේ නායකයා වුණත් third party ඉන්ෂුරන්ස් එකක් දාපු කෙනෙක්ගෙන් මැරුණොත් එහෙම එයාට අර ඉන්ෂුරන්ස් එකෙන් දෙන රක්ෂණ සමාගමෙන් දෙන 1 කෝටි 3ක් ඊට පස්සේ නඩු කියලා නීතිඥයෙක් කරහා මිනිසාසුසුන් කරලා ඉවරලා ගන්න තියෙන 1 කෝටි 5ක් කියන 1 කෝටි 8ක වගේ මුදලක් තමයි තියෙන්නේ. එතකොට අපි ෆුල් ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බනම් අපිට ඒක සාමාන්‍යයෙන් 1 කෝටි 6ක 7ක මුදලකට යෑමේ හැකියාව තියෙනවා ජීවිත අනතුරක් වුණොත්. ඊට අමතරව වාහන අයිතිකාරයට විරුද්ධව වෙනම නඩුවක් දාලා සිවිල් උසාවියේ නඩුවක් දාලා එයාගෙනුත් අපිට සාමාන්‍යයෙන් 1 කෝටි 4ක 5ක වන්දි මුදලක් ගැනීමේ හැකියාව තියෙනවා. ඒක හරියටම 1 කෝටි 4යි 5යි කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් කෝටි 2කින් 3කින් එහා මුදලකට වන්දි මුදලකට යෑමේ හැකියාව තියෙනවා අපිට. ඉතින් ඒ නිසා මගේ දැකීම මේ කොරියාවට ඇවිල්ලා ඉන්න අවුරුදු 4යි මාස 10 ඇතුළත අපි ඕනම කෙනෙක් අපි හිතමු මේ අතරතුරේදී අපි වාහනේ පාවිච්චි කරන කාල සීමාවේදී අනතුරක් උනේම නැහැ කියලා හිතමු. වාහනයක අනතුරක් නුනත් දෙවෙනි සැරේ ඇවිල්ලා නැවතයි වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ පුළුවන් වුණත් අපි හිතලා බලන්න අපිට මාසෙකට අපි නොදැනුවත්ව යන මුදල අපි සාමාන්‍යයෙන් තෙල් ගහන්න යනකොට වාහනයකට එක සැරේ වොන් 30000ක 40000කනේ තෙල් ගහන්නේ. හයිවේ බිල ගියත් සාමාන්‍යයෙන් වොන් 10000යි වොන් 20000යි යන්නේ. ඉතින් ඒ වගේ මුදලක් යනකොට අපිට ඕක මාසේ පළවෙනිදා ඉඳලා මේ මාසේ 30 වෙනිදා 31 වෙනිදා වෙනකන් එකතු කරලා බලන්න. එතකොට අපි නොදැනුවත්ව හයිවේ බිලට කොච්චර ගිහිල්ලා තියෙනවද? තෙල් වලට මාසෙට කොච්චර ගිහිල්ලා තියෙනවද? ඉන්ෂුරන්ස් එකට කොච්චර ගිහිල්ලා තියෙනවද? වාහනේ ඔයිල් වතුර මාරු කරන මොනවා හරි කැඩුනොත් එහෙම කීයක් ගිහිල්ලා තියෙනවද? ওই ටික එකට එකතු කරලා බැලුවොත් සාමාන්‍යයෙන් අපිට 1,04,000ක් අවම එනවා. එතකොට ඕක මාසෙකට 1,04,000යි කියන්නේ අවුරුද්දකට 1,48,000. 1,48,000ක්. එතකොට ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5ක් විතර. අපි මේ හම්බ කරන මුදලෙන් ඔය අවුරුද්දකට රුපියල් ලක්ෂ 5යි අවුරුදු 4යි මාස 10 වෙනකොට අපි නොදැනුවත්ම මේ රටට අපි හම්බ කරපු මුදලින් රුපියල් ලක්ෂ 25ක් දීලා තමයි අපි මේ රටේ යන්නේ. අපි හිතමු ඔය මුදල අපි එකතු කරගෙන ඉඳලා අපි ඕක ලංකාවට ගිහිල්ලා වාහනයක් අරගත්තට ඒකේ ගැටලුවක් නැහැ. ඉතින් අපි අනවශ්‍ය විදියට මුදල් හම්බ කරන්න ඇවිල්ලා මේ රටේ තියෙන නීති රීති වලට යටත් වෙලා අපේ දවසේ පටිනටි ගාගෙන මේ ඇක්සිඩන්ට් එකක් වුණොත් එහෙම ඒ දවසේ පටිනටි කපාගෙන අපි ගිහිල්ලා පොලිසිය උසාවි ගානේ යන්න. ඉතින් මේ දේවල් වෙනවට වඩා මගේ දැකීම නම් ඔයාලා මේ කොරියාවේ වාහනයක් නොගෙන හම්බ කරන මුදල ඔයාලට ඉතින් ඕනනම් උපරිම මාසෙට දවස් 4ක් එළියට යයි. සෙනසුරාදා 4ට. ඉරිදා අනිවාර්යෙන් කාමරේට එනෝනේ. දවසේ බස් තියෙනවා. ඉතින් ඒකේ ටැක්සියක් භාවිතා කරන්න. මම නම් අරයෙම මේ කොරියාවේ ඉන්න අයට වාහන අරගන්න එක ගැන නම් එක හෙලාම විරුද්ධතාවය ප්‍රකාශ කරනවා. සමහර විට මට කියන්න පුළුවන් මගේ ලෝභකමට මම මේ දේ කරනවා කියලා. නමුත් මගේ ලෝභකමට වඩා මම මේ දේ කරන්නේ මම නීතියට ගරු කරන්න ඕන මේ රටේ ඉන්න ගම. හරිද? එතෙන්දී ඒක අනෙක බීපු කෙනෙක්
ලයිසන් නැති කෙනෙක් වාහනේ ඩ්‍රයිවිං කරනවා නම් මම ඒ වාහනේට නගින්න කවදා මම කියන්නේ මම හැබැයි මම වාහනේට නගින්න නැතුව විතරක් නෙමෙයි මම ඉන්න තැනකදී බීපු කෙනෙක් හරි ලයිසන් නැති කෙනෙක් හරි වාහනේට නගින්න හැදුවොත් මම එයාලට දෙන්නේ නැහැ කිසිසේත්ම වාහනේ ඩ්‍රයිව් කරන්න දෙන්නේ නැහැ ඩ්‍රයිව් කරන්න දියලා ඩ්‍රයිවිං ඔයාලා නොදෙන්න පුළුවන් පොලිසියකට අහු වුණොත් අපි ලයිසන් එකක් නැතුව ඩ්‍රයිවර් සීට් එකේ විතරක් වාඩි වෙලා හිටියත් අපිට දඩයක් දීම කිරීමේ හැකියාව පොලිස් නීති පොතේ තියෙනවා මාර්ග නීති කඩ කිරීමේ හැටියට. ඉතින් ඇත්තටම මේ පැහැදිලි කිරීම මම හිතනවා ඔයාලට හොඳටම ඇති කියලා මම නැවත සැරයක් මගේ චමිල් එස් තල්පාවිලට මේක බාර දෙනවා. බොහොම ස්තුතියි. ඇත්තටම මම හිතන්නේ දැන් ගොඩක් වටින අදහස් ටිකක් එළිදරව් වෙනවා. ප්‍රේමලාල් අබේසිංහ මැතිතුමාගෙන් ඇත්තටම අද දවසේදී විශේෂයෙන් ඉරිදා දවසක්. අද දවසේ ගොඩක් වෙලාවට ඊයේ රාත්‍රියේ පාටි වලට ගිහිල්ලා සතුටු සාජ්‍ය අවසන් කරලා දවසේ මේ මොහොත වෙන විට අන්න අපේ ශ්‍රී ලාංකිකයෝ වැඩි පිරිසක් තමන්ගේ කාමරවල සුව පහසුව නිදහසේ ඉන්න මොහොත. ඉතින් මේ වැඩසටහන සමග මේ විට විශාල ප්‍රමාණයක් 100කට අධික ප්‍රමාණයක් දැන් මේක නරඹනවා අපිට පේනවා. ඉතින් මම හිතනවා මේ හැමෝටම මේ බලපාන දෙයක් තමයි වැඩියෙන්ම මේ රථවාහන ප්‍රශ්නය. එක්කෝ තමන්ගේ යාළුවට නැත්නම් තමන්ගේ කම්පැනි කාමරේ ඉන්න නැත්නම් හැම කම්පැනියකටම වාහනයක් දෙකක් තිබෙනවා. ඉතින් එක්කෝ තමන්ට වාහනයක් තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ කම්පැනියේ තියෙන වාහනෙන් තමන් නිවාඩු පාඩුව ගමන් බිමන් යනවා. මම ඇත්තටම මට ලැබෙන තිබෙන මමත් දුටුව අත්දැකීම් ගැන කියනවනම් අපි දැක්කා යම්කිසි අවස්ථාවල් වලදී ශ්‍රී ලංකාව අනුතරටපත් වෙන කොරියාවට. මම ශ්‍රී ලංකා තරපති කාර්යාලයේ සේවය කරන කාලේ මට මතකයි ඒක අවස්ථාවකදී රියදුරු වස්තුවේ සිටින්නේ තමන්ගේ යාළුවා. ඔහු බීමතින් ඉන්නේ. එතකොට කවදාවත්ම අරක්කු ඒ කියන්නේ මද්යසාරේ පාවිච්චි නොකරපු තමන්ගේ යාළුවෙක් අසරණ තත්ත්වයකට ඒ කියන්නේ අනතුරකටපත් වෙනවා. පත් වෙන්නේ තමන් රියදුරු අසුනේ සිටින රියදුරා විසින් මත්ද්‍රව්‍ය පාවිච්චි කළා තුන කියන අරක්කු බීලා තිබෙනවා. හරි. බීමතින් එලවනවා. ඊට පස්සේ දකුණු පස ඉදිරි සීට් එකේ ඉන්නවා. ජීවිතේට අරක්කු ටිකක් බීපුවත් සිගරට් එකක් බීපු නැති යාළුවෙක්. ඒ වගේම ඊට පිටුපස මැද දොර ළඟ දැන් මේ දර්ශන ඉන්න සීට් එකේ ඉන්නවා තවත් යාළුවෙක්. එයාත් කවදාවත් සිගරට් එකක් අරක්කු ටිකක් බීලා නැහැ. නමුත් වාහනය යනවා බීමතින් සිටින යාළුවා තමයි වාහනේ එලවන්නේ. කලර් ලයිට් රවුන්ඩ් බෝඩ් එකේදී කලර් ලයිට් එක ඕෆ් වෙනවා තමන්ගේ පැත්තට අනිත් පැත්තට කලර් ලයිට් එක ඔන් වෙනවා. ඔන් වෙනවා ඒ ඕෆ් වෙනවත් එක්කම මෙයා ඒක නොතකා මේ යන වේගයෙන්ම දැන් අපි යනවා 137ක් වේගෙන් මේ මොහොත වෙනකොට මේ වගේ වේගයකින් එයා කලර් ලයිට් ඒ රවුන්ඩ් බෝඩ් එක හරහා තමන්ට ඉදිරි මාර්ගයට දානවා. දාද්දි විරුද්ධ පසින් කලර් ලයිට් එක කොළ පාට දැල්විච්ච පසින් ඈතින් එන වාහනයක් එයාට කොළ පාට පෙනෙන නිසා යා වේගය අඩු කරන්නේ නැහැ. ඔහුගේ මාර්ගය ගන්නවා. එතකොට ප්‍රතිවිරුද්ධ දිශාවකට යන වාහන දෙකක් අපේ දැන් මම කියන වාහනේ මදක් ඉදිරියට යනවා. මෙන්න මේ දර්ශන සිටින සීට් එක. මේ සීට් එක පිටුපසට කඩාගෙන කවදාවත් අරක්කු නොබීපු වරදක් නොකරන අපේ ශ්‍රී ලාංකික තරුණයා නිදාගෙන ඉන්නවරයි. ඉන්නකොට දැන් මේ රියදුරා තමයි මේ වරද කරන්නේ. රියදුරා වාහනේ දානවා. දාන්නේ වැරදි විදියට කලර් ලයිට් එක ඕෆ් වෙලා රතු වැටලා තියෙදි තමයි මෙයා දාන්නේ. යන වේගෙන්ම දානවා. දානකොට අර පැත්තෙන් එන වාහනේත් වේගය අඩු නොකර එනවා. මොකද එයාට කොළ පාට පත්තු කරලා දීලා තියෙනවා කලර් ලයිට් එක. එයාට පාර දීලා තියෙන හින්දා එයාත් එනවා. අවසානයේ මෙන්න මේ දොර ළඟ තමයි වාහනේ හැපෙන්නේ. මේ දොරේ හැපෙන්නේ. හැපිලා අවසානයේ මෙයා නිදි අතරෙම ඔහු ජීවිතක්ෂණපත් වෙනවා. හැබැයි රියදුරා ඉතුරු වෙනවා. රියදුරා කකුල් දෙක කැඩෙනවා. කැඩලා රියදුරා ඉතුරු වෙනවා. වැරද්ද කරේ රියදුරා. ඊට පස්සේදී ඔහු රෝහලේ ඉන්නවා. රෝහලේ ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා ඔහුගේ යාළුවෙක් කියනවා ඔයාට තමයි දැන් මොකද මේ වරදක් කරාම දැන් අපි මේ වෙලාවේ අපේ වාහනේ එලවන්නේ ප්‍රසාකයේ අතින් රියදුරු වරදක් සිද්ධ වුණා. යම් කිසි වෙලාවකදී අනතුරක් සිද්ධ වුණොත් අපි අතරින් කීප දෙනෙකුට හෝ කෙනෙකුට දැන් චමිල් මම කියන්නේ මම වැරදිලාට ජීවිතක්ෂරපත් වුණොත් එහි වරද ප්‍රසාගේ. එතකොට ප්‍රසාට මම මරණයටපත් වෙන හේතුවෙන් දඩුවම් විඳිනවා මේ රටේ. වැරදිකාරය ඔහු. ඉතින් ඒ වගේ අර කකුල් දෙකම කැඩිලා හොස්පිටල් එකේ ඉන්න ශ්‍රී ලාංකික රියදුරු මහත්තයා.
එයා තමයි වරද කරන්නේ. එයා බීමතින් යන්නේ කලර් ලයිට් එක අහන්න නැතුව යනවා. ඒ කරපු වරද එයාට කවුරු හරි නීතිය දන්න කෙනෙක් කියනවා. දැන් ඔබට මෙන්න මේ වරද තිබෙනවා. එයා මිනිමරුම් චෝදනාවට ලක් වෙලා තිබෙනවා. එයාට ලංකාවට යන්න බෑ. මේ සිරාඩස්ටි වෙන්න ඕන. විශාල දඩයක් විදින්න ඕන. ඒ විතර නෙමෙයි මේ වරදට දඩුවම් විදින්න ඕන. උට යන්න බෑ. මේ අනිවාර්ය ජේල් එකට යනවා. මේක කවුරු හරි කියනවා. කොහොම හරි රාත්‍රී කාලයේදී කෙසේ හෝ ඔහු හොස්පිටල් එකෙන් පන්නාගෙන මොන හරි විදිහකින් ලංකාවට ගෙනියනවා. ඒ විදිහට ඔහු නීතියෙන් බේරෙනවා. හැබැයි ඔහුට කවදාවත් කොරියාවට එන්න බෑ. නමුත් ඒ විතරක් නෙමෙයි මම දන්නේ එතනින් එහාට කොරියානු රජයේ නීතිය මොන විදිහට වළංගුණාද කියලා. නමුත් ඔහු හිටියානම් අනිවාර්යෙන් මෙහි ඔහු සිරගත කරනවා. වරද ඔහු නීතිය කඩලා ඔහු වාහනේ ලෝපෙක කවුරු හරි මේ වාහනය ඇතුලේ ජීවිතක්ෂරපත් වුණා නම් රියදුරාට තමයි ඒ මරණ මිනිමරුම් චෝදනාවට ලක් වෙනවා. ඒ වගේ නීතියක් ක්‍රියාත්මක රටක මම මේ කියන්නේ හැදුවේ තමන්ගේ කම්පැනියේ වාහනයක් තියෙනවා අනිත් අය ඒ වාහනේ පාවිච්චි කරනවා ගමන් බිමන් යන්න. හැබැයි වැරදිලා හරි ඒ වාහනේ එලවන රියදුරු මහත්තයා අරක්කු බීලා තියෙනවා නම් මේවලා බිසිංග මතුමා පුනපුලා කිව්වෙත් ඒක ඔබ ඒ වාහනේ ගොඩ වෙන්න එපා. තමන්ගේ යාළුවට හෝ තමන්ගේ ජීවිතවලට තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න නම් මේ කොරියාවට ආවේ බීමතින් වාහන එලවන්නත් එපා. බීමත් රියදුරෙක් වාහනයක් එලවනවා නම් ඒ වාහනේ නගින්නත් එපා. එම ස්ථානයේ නිදියගෙන හෝ නැත්නම් මොටෙල් එකක් මානන් 4කට වගේ මොටෙල් එකක් ගහගෙන ඒ නගරෙ නිදිය ගන්න. එහෙම නැත්නම් ටැක්සියක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අර ප්‍රේමලාල් ලබේසිංහ මහත්මයා කියපු වගේ ඒ වගේ වෙලාවට එලවන්න බැරි වෙලාවට පාවිච්චි කරනකොට රියදුරු මහත්තුරු ඉන්නවා. ඒගොල්ලන්ට යම්කිසි ගාණක් ගෙවන්න. ඊට පස්සේ ඒගොල්ලන් කියපු ලිපිනේට අපිට ඕන තැනට ගිහින් දානවා. ඒ වගේ දෙයක් කරන්න මේ මහා විනාශයකට ලක් කරන්නේ නැතුව. ඉතින් මේ මොහොතේදී අපේ වාහනේ පදවාගෙන යන්නේ අපේ ප්‍රසා. ඔබ දන්න විදිහට අපි ආදරෙන් කියන්නේ ප්‍රසා කියලා. ප්‍රසන්න. ඉතින් ඔහු ගොඩක් වෙලාට විනයගරුක රියදුරෙක්. ඔහු අපි සමගම ඉන්න නිසා අපේ අබේසිංහ මහත්මයා ඉස්සරහ සීට් එකේ ඉන්න නිසා කොහොමත් ඔහු ඉතින් මේ මොහොතේ මම දන්නේ වෙන වෙලාවල් වලදී විනයගරුකයි. ඉතින් සීට් බෙල්ට් එකේ පැලඳගෙන සිටින බව පේනවා. ඉතින් අපි පොඩ්ඩක් ඔහුත් එක්ක දොඩමළු වෙමු. දැන් ඔහු වාහන එලවන වෙලාවේදී ඔහුට ඇති මට වැඩි මේ ගැන විග්‍රහයක්. එවනම් අපි එකතු වෙමු ප්‍රසා. වාහනේ පද මංගල. එයාත් වරදක් කරන්න හදනවා මේ ස්ටික් එක අල්ල ගන්න හදනවා එක අතින් එලවන්න. ඉතින් මම ස්ටික් එක අල්ලනවා පුළුවන් විදියට උන ප්‍රසා ඉන්නවා. සුබ මධ්‍යහ්නයක් වේවා කියලා අපේ සහෝදර සහෝදරියෝ සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉස්සලාම කොරියාවට මේ දවස්වල ඉතාමත් උචිත මාතෘකාවක් තමයි මේ හදිසියේ ඇති වුණු සංකල්පයන් මත අපි මේ කොරියා ලංකා සංසදය හරහා කතා කරන්න ගත්තේ. විශේෂයෙන් අපි මෙතන රියදුරු මහතුරු 3-4 දෙනෙක් ඉන්නවා. මේක මෙහෙම පටන් ගන්නම් අපි කොරියාවට එන්නේ ඇත්තටම ගොඩක් හීන බලාපොරොත්තු තියා. විශේෂයෙන් අපි ඉඩමක් වෙලදී ගන්න ගයක් හදා ගන්න. ඒ කියන්නේ අපි ආවහ විවාහ වෙලා හොඳ සපවත් පෞල් ජීවිතයක් ගත කරන්න. ගොඩාක්ම අපි එන්නේ මධ්‍යම පාන්තිකයන් සහ අපි කියන්නේ ටිකක් දුප්පත් කියලා සලකන්නේ. කියන්න ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඇත්තටම එහෙම එන්නේ. ඉතින් අපි කොරියාවට ආපු ගමන් අපේ ජීවිතේ ඇරියස් කවර් කර ගන්නවා. මුලින්ම ඇඳුම වෙනස් කර ගන්නවා. නායක සපත්තු දෙයක් ඕන වෙනවා. නායක ටී-ෂර්ට් එකක් ඕන වෙනවා. අපිට හොඳ සන්ග්ලාස් දෙයක් ඕන වෙනවා. ඉතින් රත්තරන් දානවා. ඊළඟට පළවෙනිම දේ තමයි වාහන. මේ වාහන තියෙන සංකල්පයේ ඉන්නේ කියන්නේ තමන්ගේ උවමනාවට වැඩිය යාළුවන්ගේ. ඇත්තම කතානේ මම කොරියාවට ඇවිල්ලා මාස 6ක් මං පළවෙනි වාහනේ ගත්තේ මාස 6යි කොරියාවේදී. මාස 6ක් යනකොට වාහන ගත්තා. එතකොට මට ලංකාවේ රියදුරු බරපත්‍රය තිබුණා. කොරියාවේ තිබ්බේ නැහැ. මං ආවේ 2012 වර්ෂයේ. එතකොට සාමාන්‍යයෙන් දැන් තරම් පොලිසිය එළවල හොයන්නේ නැහැ. මං අවුරුදු 1කමාරක් පැද්ද වාහන ලයිසන් නැතුව. මම මේ කොරියාවේ හැමතැනම වගේ සෝල් වලට හැම සතියන් දෙකම එනවා. ඊට අමතරව බූසාන්, උල්සාන්, තේගු හැමතැනම මං ලයිසන් එක නැතුව ගිහිල්ලා තියෙනවා. ඉතින් පළවෙනි ඒ කියන්නේ 2013 විතර වෙද්දී එහෙම ලොකුවට පොලිසියෙන් කරදරයක් තිබෙන්නේ අපි පාරේ හොඳට යනවා නම්. ඉතින් මේ 2013 14 අතරතුර කොරියාවට පැමිණෙන විදේශිකයන්ගෙන් මේ කොරියන් ජාතිකයන්ට මාර්ගය වෙන අනතුරු වලින් හිරිහර කරදර වැඩි. මොකද කොරියන් ජාතිකයන් මැරෙනවා, වාහන හැප්පෙනවා. එයාලා මොකද සද්දෙන් කතා කරනකොට කැමති මිනිස්සු නෙවෙයි කොරියන් ජාතික කියන්නේ. ඉතින් ගොඩාක් කරදරයි මෙයාලට. ඉතින් මෙයාලා මේ විදේශිකයන්ගෙන් වෙන කරදර පාලනය කරන්න ඕන නිසා මෙයාලා අපි කරන වැරදි වලට එරෙහිව නීති ගේනවා. අපිට අනිවාර්යයෙන් මේ නීති වලට යටත් වෙන්න වෙනවා. දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි පොලිසියේ ඇඟිලි සලකුණක් තිබ්බොතින් අපට වීසා එක ගහ ගන්න බෑ.
ලොකුම ප්‍රශ්නයක් අපේ යාළුවෝ වීසා නැති කරගන්න ලොකුම හේතුවක්. සෑහෙන බලාපොරොත්තු කන්දරාවක් දිය වෙනවා මෙතෙන්දී. මොකද අපි කරේ බලාපොරොත්තු අපිට පෞද්ගලිකවනේ අපේ අම්මා තාත්තා අපේ සහෝදර සහෝදරියෝ සමාජලාට අපේ නැන්දලා බාප්පලා පුංචිලා ඔය ඔක්කොම සාමාන්‍යයෙන් නිකන් 50ක 60ක විතර පිරිසක් අපි දිහා බලන් ඉන්න මොකද එයාලා හදන ගේට අපි උදව් කරයි උළු ටිකක් කරන් දෙයි ජනේලයක් ගහලා දෙයි පුතාට කැම්පස් එකට යන්න මාසෙ රුපියල් 5000ක් දෙයි ඔය වගේ ලොකු ප්‍රශ්න ටිකක් අපේ වටේ ඉන්න ඥාතික අපෙන් බලාපොරොත්තු වෙන ඇත්තම කතන්දරේ මේක. ඉතින් දැන් මෙතන දැනුවත් කරන්න ඕන මුලින්ම සාමාන්‍යයෙන් කොරියාවට ඇවිල්ලා පළමුවෙන්ම අවුරුදු එකහමාරක් ඒ කියන්නේ මාස 18ක් ඇතුළත ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියන් සහ ලංකාවෙන් කොරියාවට එන්න ඒ කියන්නේ විභාගෙ ලියලා පාස් වෙලා ඉන්න සහෝදර සහෝදරියන් කියන්න තියෙන්නේ ප්‍රේමලාල් සර් කියපු දේ මමත් කියනවා ඔයාලා මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න ඕන වෙලාවක ඉන්බොක්ස් කරන අපේ දර්ශන අයියා චමිල් අයියා මොකද වාහනයක් ගන්න එපා මහත්තයෝ වාහනයක් ඇත්තටම අවශ්‍ය නැහැ ටැක්සි තියෙනවා බස් තියෙනවා කෝච්චි තියෙනවා කොරියාවේ වාහනයක් ගත්තොත් ඔයාලා කොච්චර නැහැ කිව්වත් සාමාන්‍යයෙන් 100ට එක්කෙනෙක් දෙන්නෙක් තමයි මත්පැන් පානය කරන්නේ නැත්තේ හරිද ඕක තමයි ප්‍රධානම හේතුව අනිත් එක තමයි දැන් තියෙන නීතිය අනුව සාමාන්‍යයෙන් දැනට CCTV දඩයකට විතරයි අපිට එන්න පුළුවන් කියන තත්ත්වය තියෙන්නේ. පොලිසිය මොනම දෙයකට හරි ඇඟිලි සලකුණක් තිබ්බොත් අපිට වීසා ගන්න බෑ. ඉස්සර තිබ්බා 1,19,000 ආවද නේද 20 නේ. 1,20,000ට වැඩිය ගෙවුවොත් තමයි ආයි එන්න බෑ කියන එක තිබ්බේ. ආයි වීසා ගන්න බෑ කියලා. දැන් එහෙම කතන්දර මොකුත් නැහැ. දැන් නීතිය මොනම හරි වැරද්දකට පොලිසිය ෆින්ගර්ප්‍රින්ට් තිබ්බොත් ආයි වීසා ගන්න බෑ. ඒක දඩේ කියන්නේ වැරදි දෙක තුනක් එකපාර කරා නම් අවුරුදු 3 පස්සේ වීසා ගන්නත් බෑ. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක්. මොකද වීසා නැතුව ඉන්නවා කියන එක කොච්චර අවදානම්ද කියලා කොරියාවේ ඉන්න අය දන්නවා. දැන් ඉමිග්‍රේෂන් එකෙන් හැමදෙනින්ම හොයනවා. ඉස්සර පොලිසියෙන් වාහනයක් නැවැත්තුම අපෙන් ඉල්ලන්නේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක දෙන්න කියලා විතරයි. නමුත් දැන් අපේ ඩෙන්ටිටි එක එතකොට වාහනේට ලයිසන්ස් ඉන්ෂුරන්ස් තියෙනවද? ඒ හැමදේම චෙක් කරනවා. සමහරවිට වාහනේත් බලනවා. වාහනේ යාලට සැකනම් අහනවා ඇයි මේක ඔයාලා හදන්නේ නැත්තේ? ඇයි මෙතන මෙහෙම කියලා. ඉතින් ඔය වගේ ප්‍රශ්න දැන් මුලට එනවා නම් අපේ කොරියාවට අලුතෙන් ආපු නංගිලා මල්ලිලාව බලන්න එනවා අපේ මේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් රෙද්දල් ලියනවා මම මේ කොරියාවේ පරණ කට්ටියගේ මොකද අදත් තුඟ දෙනේ මාත් එක තරහයි මේ එනවා ගම්වල ඉන්න නගරාධිපති අපේ නගරාධිපතිවරු එයාලට වීසා නැහැ හුඟක් අයට හොඳ වණ්ඩි වලින් ඇවිල්ලා බහැලා කොහමද මල්ලියා මේ මෑරමයි අපිට චොක්ලට් එකක් ගෙනත් දීලා බිස්කට් ගෙනත් දීලා ෆෝන් එකක් එහෙම දීලා එහෙම කියලා ඉතින් අර මේ පොඩ්ඩක් සත්‍යයක් දෙකක් අපේ බොන යාළුවෝ ඉන්නවා නම් බොන්න එක කියලා සෙට් කරගෙන කියනවා මල්ලියා සුපිරි වණ්ඩියක් තියෙනවා ලක්ෂ 10යි ගනින් බලන්න වාහනේ මෙහෙම ඇගේ ලයිට් ගහලා වූෆර් දාලා මේ සාමාන්‍ය වාහන අපේ යාළුවෝ හොඳටම පාවිච්චි කරනවා මොකද වාහන මිල අඩුයි ඒ නිසා හොඳටම පාවිච්චි කරනවා ඉතින් අර ජීවිතේ ඇරියස් කවර් කරන් ඉන්න බලන් ඒ කියන්නේ පණින රිලවට ඉනිමමක් බඳිනවා මෙහෙමයි මල්ලියා මේක ගමු මේ වාහනේ ගමු මෙහෙමයි කියලා එයාලා දන්න දේ එයාලා හංගලා අලුතෙන් එන එක්කනට දෙන්න බලාපොරොත්තු වෙනවා මම කියන්නේ අලුතෙන්ම ආපු මල්ලිලාට අපි ඉතින් අර ලයිසන් එකක් ඇතන් නැතත් ගන්න බලාපොරොත්තු වෙන වාහනයක්. එතකොට අපේ අලුතෙන් ආපු සහෝදරයෝ දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා එහෙම ගන්න එපා. වාහනයක් ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද සතියේ දවස් 6ක් උඩරිම හැම කෙනාම වැඩ. 5 වැඩ කරන්නේ බොහොම අඩුවෙන් කම්පැනි වල 6 වැඩමයි ඉරිදා විතරයි නිවාඩු. ඒ වාහනයක් ගන්නවා කියන එකේ ප්‍රධාන සාධකේ මුදල් ලිපීමක් නෙමෙයි. අපේ කට්ටිය පාටියට බොන්න යන වාහනයක් ගන්න. සහ ඇඩ් එකට. ඇත්තම කතන්දරේ ඕක. මොකද මම වාහනයක් ගන්න හේතුවක් තිබ්බා මට. මම සේවාස්ථානයේ මගේ සෙනසුරාදා ඉරිදා වැඩ නැහැ. මම වෙන තැනක වැඩ කරනවා සෙනසුරාදා ඉරිදාට. මම උදේ පාන්දරේ දෙන්න යන්න ඕන මට රෑ 10ට 11ට තමයි මගේ වැඩ ඉවර වෙන්නේ. එතකොට මට කම්පැනියට එන්න විදියක් නැහැ. බස් නැහැ, කෝච්චි නැහැ. ටැක්සියක් ගැහුවොතින් මම 1,12,000 දෙන්න ඕනේ. එතකොට මම මේ අමතර වැඩ කරන සල්ලි වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මම වාහනයක් පාවිච්චි කරන්න ගත්තා. මොකද එතන මට තියෙන තෙල් වියදම, රක්ෂණ ආවරණයට යන වියදම මේ ටික විතරයි. යම්කිසි අපිට එතනිනුත් වියදමක්. නමුත් ඒක ඊට වැඩිය දෙයක් ලැබෙනවනේ. ආදායමක් නැතුව වාහනයක් ගන්න එපා. එතකොට ලංකාවෙන් ඉන්න මාළිලට කියන්න තියෙන්නේ දැන් ඔයාලා කෝල් කරනවා කොරියාවේ ඉන්න ගමේ යාළුවට, අයියට, ඥාතියට කෝල් කරනවා. කොහොම? මල්ලියා බෑ. මල්ලියා අවුලන්නේ ඉන්චොන් බෑලා කෝල් එකක් ගන්න අපි ගන්න එන්න. ඕක තමයි කතන්දරය. ඇත්තම කතන්දරය. ඉතින් යනවා ඉන්චොන් වලට ඕක කම්පැනියට යනවා. ගිහිල්ලා බලනවා. බැලුවම තව මේකේ පැතිකඩක් තියෙනවා. හුඟක් අය දන්නේ නැහැ මාසයක් දෙකක් ආශය කරාම මල්ලියා මගේ වීසා එක නැහැනේ කාඩ් එක දිහා මල්ලියා වාහනයක් ගන්න. අවුලන්නේ මම මේ ළඟනේ ඉන්නේ. ඔබ මේ දාගෙන යන්නම් මගේ වැඩ ටිකක් බලා ගන්න මට වාහනයක් ගන්න බෑ කියලා. ඉතින් අර අලුතෙන් එන ළමයා දන්නේ නැහනේ කාඩ් එක දෙනවා. දුන්නාට පස්සේ පරණ එක්කෙනා වාහනේ ගන්නවා. අරන් පාවිච්චි කරනවා. ඊළඟට එයා ඒ වාහනේ අනතුරක් කරගත්තොත් අර දඩ ඔක්කොම එන්නේ අලුතෙන් ආපු කෙනාට. අනේ මේ මවසේ වාහනයක් පැදලත් නැහැ. වාහනේ ගිහිල්ලත් නැහැ. අන්තිමට සල්ලි ගෙවන්න හෝ ආයි වීසා එක ගහ ගන්න බෑ. ලොකු ප්‍රශ්න අර ප්‍රේමලාස කිව්වා වගේ මෙහි මිනිස්සුන්ගේ අනතුරු වලට වැඩිය පාරේ ගස් කොළන් වලට සාමාන්‍යයෙන් මේ තියෙන යකඩ ප්ලේට් වලට
එතකොට කොයිබි මේ කියන්නේ කුඹුරු වල රාපු පාත්ති මිරිස් පාත්ති පොඩි කරොත් එහෙම ලොකු ගාණක් ගෙවන්න වෙනවා. මොකද මගේ යාළුවන්ට එහෙම දේවල් වෙලා තියෙනවා. මම ගොඩක් පොලිසිය උසාවි වල ගිහිල්ලා තියෙනවා යාළුවොත් එක්ක. ඒ අත්දැකීම් නිසා කියන්නේ. ඒක නිසා කියන්න තියෙන්නේ වාහනයක් ඇත්තටම අවශ්‍ය නැහැ. විශේෂයෙන් පාරේ වේග සීමාවන් තියෙනවා. සාමාන්‍ය පාරක 60යි ඊළඟට මධ්‍යම ස්පීඩ් වේගක යන තියෙන පාරක 80 සහ 90 කැම් තියෙනවා. සංඥා පූර්ව තියෙනවා. ඒවට අවනත වෙන්න ඕන. සීට් බෙල්ට් එක දාන්න ඕන. සීට් බෙල්ට් එක නැතුණත් පොලිසියෙන් නවත්තලා ඒ වෙලේ දඩයක් දෙනවා. එතකොට මේ බස් වලට ගමන් කරන්න වෙනම මන්තිරු තියෙනවා. ඒ වගේ ගමන් කරන්න ඕන. නීතිය අකුරටම ක්‍රියාත්මක කරගන්න වෙනවා. හරිද? ඒ නිසා මොකද වීස් එක නැති වෙන්නේ අපට. වීස් එක නැතුණා කියලා සජන්නින්ට පාඩුවක්වත් මගේ යාළුවට පාඩුවක්වත් මගේ අයියා හෝ මල්ලියා හෝ ඉන්නවා නම් එයාට පාඩුවක්වත් එන්නේ නැහැ. වීස් එක නැතුනොත් පාඩු වෙන්නේ අපිට. ඉතින් අපේ වීස් එක රැකගෙන අපි ආවේ මොකද්ද කෙනෙක් කොරියාවට මුලින්ම ඔළුවේ තියෙන්න ඕන. අපි ආවේ කීයක් හරි හම්බ කරගන්න. හොඳින් ජීවත් වෙන්න. ඉතින් වාහනයක් ගන්න එපා. වාහනයක් ගන්නවා නම් මුලින්ම කියන තියෙන ප්‍රේමලාල් සර් කිව්ව විදිහට ඩ්‍රයිවිං ලයිසන් එක හා ඊට අදාළ ලියකියවිලි ලංකාවෙන් ඉදි සකස් කරගෙන එන්න. එහෙම නැත්නම් මෙහෙ ඉන්නවා නම් ඒව ලංකාවට තැපැල් මාර්ගයෙන් යවලා සකස් කරගන්න. සකස් කරගෙන මෙහෙ ලයිසන් එකක් ගන්න දෙනට වාහනයක් පාවිච්චි කරනවා. අරගෙන මාර්ග සංඥාවලට අවනතව තමන්ගේ වාහනේ ලියකියවිලි නිසියාකාරයෙන් සකසාගෙන. මොකද මේ සමහරු වීසා තියනවා වාහනේට වීසා කියන්නේ වාහනේ රක්ෂණ සාධකයේ වාහනේ අනන්‍යතාවය නැහැ 119ට අඩුව ඒ කියන්නේ වාහනේ අඩුවට අරගෙන එව්වා මේ තමන්ගේ ලයිසන් එක විතරක් තියනවා කියලා යනවා. නොදැනුවත් සිදුවීම් බොහොමයක් තියෙනවා මේ කොරියාවේ. අලුතෙන් එන මල්ලිලාට තමයි මේ හුඟක් ඒ කියන්නේ මල්ලිලා සහෝදර සහෝදරියන්ට දැනුවත් කරන්නේ. කියන්නේ මමත් වාහනයක් පාවිච්චි කරන රියදුරෙක් වශයෙන් ඔයාලට කියන්නේ ඔයාලගේම තත්ත්වය ඉඳගෙන කරන්න එපා. වාහනයක් ගන්න එපා. ඇත්තටම අවශ්‍ය නැහැ. ටැක්සි තියෙනවා, කෝච්චි තියෙනවා, බස් තියෙනවා. රැයට තමන්ට රැයට එන්න බැර නම් යන්න යාළුවා කාමරේ බීලා නිදිය ගන්න. නිදියගෙන උදේට එන්න. මොකද අත්‍යවශ්‍ය දෙයක් නම් යන්න එපා පාටි වලට. පාටි කර නොගිය කියලා යාළුවෝ තරහ වෙන්නේ නැහැ. මගේ වටේ ඉන්න හුඟක් දන්නවා. මට යාළුවෝ කොච්චර ඉන්නවද මම බොනවද නැද්ද කියලා. ඒ කියන්නේ මං ගැන අතිශෝක්ති වර්ණනාවක් කරනවා නෙමෙයි. ඔයාලට කියන්නේ අත්දැකීමක්. මම පාරන්නල ඉන්නේ. පාරන් පැත්තේ ඉන්න යාළුවන්ගෙන් අහලා බලන්න. බොන්න ඕනේ නැහැ යාළුවෝ ආශ්‍රය කරන්න. වාහන ගන්න ඕනේ නැහැ ගෑන්සිය වල බහින්න. බස් එක ඇවිල්ලත් තමන්ගේ ඒ පාළුව කාන්සිය නිවාගෙන යාළුවෝ ආශ්‍රය කරන්න පුළුවන්. ගන්න එපා. වාහන ගන්න එපා. වාහනයක් ගන්නවා නම් නිසියාකාරවම ඒ වාහනයට අවශ්‍ය ලියකියවිලි තමන්ගේ රියදිරි සහ රියදුල බලපත්‍රය ඔක්කොම අරගෙන තමන් ඒවා නිසියාකාරව පාවිච්චි කරන්න. කිසිම ඒ කියන්නේ වාහන නෙවෙයි විශේෂයෙන් රණ්ඩු සරුවල් වෙන කිසිම වැරද්දක් කරන්න එපා මහත්තයෝ. කරලා පොලිසියට යන්න එපා. ඇඟිලි සලකුණු තිබ්බා කියන්නේ සජන්නින්ට තියා ඔයාගේ වටේ ඉන්න යාළුවන්ට පණ දෙන්න ඉන්න යාළුවන්ටවත් මුකුත් කරන්න බෑ. පුල් ගොප් වෙන එක විතරයි වෙන්නේ. පුල් ගොප් කියන්නේ වීසා නැති වෙනවා. වීසා නැතුණාම ඉතින් ඔය සුරංගනා කතා නැහැ. එළියට බහින්න බෑ. ගමනක් බිමනක් යන්න බෑ. වටේ කෝල් කීයක්ද ගහලවනේ එළියට බහින්නේ. යාළුවන්ගෙන් ප්‍රශ්න ඒවා දන්නවනේ කවුරුත් ඉතින් කොරියාවේ ඉන්න. ඒ නිසා බොහොම ආදරෙන් කියන්නේ එන්න කාරණේ ඔළුවේ තියාගන්න. මොකද අපි එන්නේ සල්ලි හම්බ කරගන්න. ලංකාවට ගිහිල්ලා සුපිරි වණ්ඩියක් පදිමු, වාහනයක් පදිමු. කොරියාවේ වාහනයක් ගන්න එපා. අරගෙන කොයා ඉන්නවනම් නීත්‍යානුකූලව විනීතව වාහන පදවන්න. කොරියාවට එන්න ඉන්න මල්ලිලා සහෝදර සහෝදරියෝ විශේෂයෙන්ම තමන්ගේ ඩෙන්ටිටි එක දෙන්න එපා. පරණ කෙනෙකුට කිසිම දෙයකට කඩේකටවත් දෙන්න එපා. ෆෝන් එකක් ඔයාලා ගන්නවා නම් බලාගෙන ඉන්න එක කොපියක් ගන්න දෙවෙනි එක ගත්තොත් ඇයි කියලා අහන්න පුළුවන් ඔයාලට. හරිද? විශේෂයෙන් ෆෝන් සහ වාහන. ඒ නිසා ID එක දෙන්න එපා. පරණ කෙනෙකුට අරකට දෙන්න මේකට දෙන්න කිව්වට ඔයාලගේ ID එක ඔයාලගේ ළඟ තියාගන්න. වාහනයක් ගන්නවා නම් නිසියාකාරයෙන් ඒක තමන් රියදුරු බලපත්‍ර අරගෙන වාහනයට අවශ්‍ය ලියකියවිලි අරන් සනාථ කරගන්න. ඔයාලා වැරදි කරලා සෙන්ටර් වල ඉන්න සර්ලට මිස්ලට කෝල් කරලා කරදර කරාට බැන්නට වැඩක් නැහැ. යාලට නීතිය තියෙන්නේ. නීතියේ තියෙන දේ කියනවා විතරයි. නඩුවට පෙනී සිටිනවා. නඩු දැම්ම මොකද අපිට 1,25,000 50ක් 60ක් කියනකො සල්ලි වලින් ගෙවන්න පුළුවන්. හරි යාළුවෝ දෙයි. පඩියෙන් ගෙවයි. නමුත් වීසා ගහ ගන්න බෑනේ. ඊළඟට වීසා නැතුව ඉන්න වෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන නිසා හුඟක් අපේ යාළුවෝ කියන්නේ අවුලන්නේ නැහැ බං 1,20,000 තිය මොනවාද පඩියනේ. පඩියක් ගියාට අවුලන්නේ නැහැ. මං අවුරුදු 5ක් ඉන්නවනේ. ඉතින් අවුලන්නේ නැහැ. වාහනේ පාවිච්චි කරන්නේ. ඕකනේ කියන්නේ. ඕක නෙමෙයි තියරිය දැන්. වීසා එක ගහ ගන්න බෑ. ඒක නිසා තමන්ගේ වීසා එක ආරක්ෂා කර ගැනීම තමන් සතුයි. නීතිමය පසුබිම අසාකා අපේ කියලා දුන්න ප්‍රේමලාල් සර් මේ වැඩසටහනට හොඳම ප්‍රවේශයක් ගෙනාව දර්ශන අයියා මොනවාද අපිට තියෙන මූලික කරුණු ටික කියලා මං එලවන් දැනට ඩ්‍රයිවිං කරන ගමන් ඉන්නේ මං ආයි චමිල් අයියට දෙනවා දර්ශන අයත් එක්ක පොඩ්ඩක් කතා කරලා තව ඉදිරියට අපි මොනවද දැනුවත් කරන්න තියෙන කියලා මේ පිළිබඳව දැනුවත් කරන්න බොහොම ස්තුතියි පරිස්සමෙන් තෙරුවන් සරණයි සිළුම දෙනාට. ඔව්
කොරියාවට පැමිණ මාස කිහිපයක් ඇතුළත වාහනයක් මිලදීගෙන වාහනයක් එලවන්න පටන් අරගෙන මිලදීගෙන එලවන්න පටන් අරගෙන ලයිසන් නැතුව අවුරුදු 1කමාරක් වාහනේ නෝපු අපේ ප්‍රසන්න. ඔවුන්ට දැනෙච්ච අත්දැකීම් තමයි ඔව් අවසානයේ සංක්ෂිප්ත විදියට ඉල්ලා සිටින වාහනයක් මිලදී ගන්න එපා කියලා. හැබැයි වාහනයක් මිලදී ගත්තට කමක් නැහැ. ඔබ අඩුතරමින් මධ්‍යසාරය වලට නැත්නම් ඩ්‍රින්ක්ස් ගන්නේ නැත්තම්. මොකද වාහනය පදවන විට බොහෝ විට පාටි වලට යන්න තියෙන්නේ. දැන් කොරියාවේ අපි නෑ ගමන් යන්නේ නෑ. අපිට නෑදෑයෝ හිටියට අපි යන්නේ යාළුවෝ බලන්න. ලංකාවේ වගේ පවුල් පිටින් ජීවත් වෙන රටක් නෙමෙයිනේ. ඉතින් යාළුවෝ බලන්න තමයි යන්නේ. එහෙම නැත්නම් අලුතෙන් එන යාළුවෙක් බලන්න තමයි යන්නේ. එහෙම නැත්නම් පැරණි යාළුවෙක්ගේ සමු ගැනීමේ සාධ්‍යයකට ලංකාවට යන පාටියකට බර්ත්ඩේ පාටියකට තමයි අපි යන්න තියෙන්නේ. බොහෝ විට මේ අපි වැඩ කරනෝනේ සතිය දවස් 5ක් හෝ 6ක් වැඩ කරනවා හැම සතියෙම. එතකොට එක දවසක් හෝ දෙකක් තමයි සතියකට නිවාඩු තියෙන්නේ. ඉතින් ඒ නිවාඩු දවසක සෙනසුරාදා හෝ ඉරිදා බොහෝ විට තියෙන පාටියක්. ඔය පාටියට එක්ක ලංකාවෙන් පැමිණෙන යාළුවෙක් හමු වෙන්න ඊචොන් එයාපෝට් එකට යනවා නැත්නම් ඔහුගේ කාමරයට යනවා. එහෙම නැත්නම් බර්ත්ඩේ පාටියක් තියෙනවා නැත්නම් සමුගැනීමේ පාටියක් තියෙනවා. එහෙමත් නැත්නම් තවත් නිවාඩු සමයන් වල අවුරුදු උත්සව තියෙනවා, සංගීත සංදර්ශන තිබෙනවා. එහෙම නැත්නම් විවිධ වූ ඒ වගේ සංස්කෘතික අංග තියෙන ඒ වගේ දේවල් තමයි තිබෙන්නේ. ඉතින් විනෝදයට බර දෙමව්පියෝ නැති පාලනයක් නැති ඒ කියන්නේ මෙහි විවාහක බිරින්දෑ නැහැ, බිරින්දෑවරු නැහැ, දෙමව්පියෝ නැහැ. ශ්‍රී ලංකාවේ නම් යම්කිසි පාලනයක් තියෙනවා. අපිට ස්වයං තීරණ ගන්න ඕන තරම් ඉඩහසර තියෙන නිදහස තියෙන රටක්. ඉතින් මේ රටේ ඉති තමන් වාහනයක් අතේ තියෙනකොට ගොඩක් රට යාළුවෝ ගොඩක් ඉන්න හින්දා දුරකථන නැමතුමක් කියනවා අනේ බං වාහනේ අරගෙන යමන් අරේ අරයාගේ පාටිය. වාහනයක් තියෙන කිසිම කෙනෙකුට නිදහසක් නැහැ නිවාඩුව ගත කරන්න තමන්ට උමනා ආකාරයට. තමන්ට උමනා ආකාරයේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න බෑ. වාහනයක් ගත්ත පවටම ඔහුට කිසිම දවසක නිවාඩුවක් නැහැ. කාගේ හරි කොන්තරාත්තුවක් අපේ වචනේ කියනවා. ඉතින් ඔහු අනිවාර්යෙන් යනවා කාගේ හරි වැඩකට කවුරු හරි නක්කගෙන කොහේ හරි පාටියකට. හැබැයි වැරදිලා හරි Taman ඩ්‍රින්ක්ස් ගන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් එතෙන්දී යාළුවට අමතක වෙනවා මෙයා තමයි වාහනේ ලෝකන ආවේ ඩ්‍රයිව් කරගෙන ආවේ මෙයා තමයි. මෙයාට බොන්න දෙන්න හොඳ නැහැ කියලා අමතක වෙනවා. සමහරට මෙයා නොබීන උත්සාහ කරත් යම්කිසි මට්ටමකට පදන් වෙච්ච යාළුවන්ට මේක අමතක වෙලා නෑ මචං එක ෂොට් එක එනේ කියලා දෙනවා. බොහොම පාලන කියන්නේ කවදාවත් නොබී ඉන්න කෙනෙක් නම් එයා බොන්නේ නැතුව ඉඳී. හැබැයි බොන කෙනෙක් නම් කියන්නේ ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් එදා රියදුරු එයා වාහනේ එලවන්න ඕන නිසා නොබී ඉන්න ඕනේ කියන මානසිකත්වය මත එයා හිත දැඩි කරගෙන ඉන්න හැදුවත් ඔවුන්ගේ යාළුවෝ උට ඉන්න දෙන්නේ නැහැ. හරිද? එහෙම වෙලා අනිවාර්යෙන් එයා ඩ්‍රින්ක්ස් ගන්නවා. වැරදිලා හරි එක ඩ්‍රින්ක්ස් එක පොඩි වීදුරුවක් පොඩ්ඩක් හරි අරගෙන තිබුණොත් යම් කිසි වෙලාවකදී පාරේදී පොලිසියෙන් නතර කරලා එකපාරටම මේ දවස්වල මේ බීමතින් එලවලා නිවාඩු දවස්වල බීමතින් එලවලා සිදුවන අනතුරු නිසා මෙහි රට වාහන පොලිසිය අත දාලා නතර කරනවා. නතර කරලා ඒගොල්ලන් බලනවා බීලද කියලා. එහෙම වුණොත් එයා අනවශ්‍ය කරදරයකට ලක් වෙනවා. එහෙම නැත්නම් අනිවාර්යෙන් බීමත් කම නිසා යාළුවන්ට දැන් පිටිපස්ස සීට් එකේ ඉන්න හොඳටම බීපු කෙනෙක් නම් රියදුරු මහත්තයා කොච්චර මේ එලෙව්වත් එයාට මදි වෙන්නත් පුළුවන්. මොනවාද පාගන්නකෝ කාට මෙයා අවටලි කරනවා තරවටු කරනවා සමහරට කණෙන් අදිනවා. ඒ වගේ දෙයක් තියෙනවා. ඒ බිව්වට පස්සේ වෙන දේවල්නේ. ඉතින් එතකොට වේගය පාලනය කරගන්න බෑ. ඒක හිමින් යන්න කියලා කියන්න කෙනෙක් නැහැ. කොච්චර ගියත් මදි කියන එක තමයි තියෙන්නේ. ඔහොමද මම යන ඔයිට වැඩි හයියෙන් මට දෙන්නකෝ වාහනේ කියලා ඉල්ලන්න ඉතින්. ඒ වගේ තත්ත්වයක් මත ප්‍රවණතාවය ලැබෙන්නේ තව ටිකක් හයියෙන් යමු, උතනින් යමු, එතනින් යමු ඒ වගේ. ඉතින් ඔය අවසානයේ වෙන්නේ අනතුරක්ම තමයි. ඉතින් මෙන්න මේ අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙන්නේ අහිංසක හීනයක් හිතේ තියාගෙන කොරියාවට ආපු ඔබ අඩු එක මාසික වැටුපකින් නැත්නම් මාස එකමාර වැටුපකින් වාහනයක් අරගෙන අනවශ්‍ය කරදරයකට ලක් වෙනවා. ඉතින් මම මෙන්න මේ කාරණා එක්ක අපි නැවත අපේ සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ කරගන්නවා නව ආකාරයක මේ E9 වීසා වලට කොරියාවට ඇවිල්ලා මේ E9 වීසා එක යටතේ සිටින ශ්‍රී ලාංකිකයා හදිස්සියේ රියදුරු කියන වාහනයක් පදවද්දී වෙන අනතුරකදී බලපාන නීතිමය තත්ත්වය මොන ආකාරයකද බලපාන්නේ කියන එක ගැන අපි දර්ශන හේවාගමගේ අපේ සහෝදරයත් එක්ක එකතු වෙනවා. ඒ ගැන අදහස් වමාරු කරගන්න. ජමිල් හදිසියේ අපි යොදාගත් මාතෘකාවක් වුණත් දැනට 100කට අධික
දවසක් අපිත් එක්ක සජීව එකතු වෙනවා ඔවුන්ගේ අපේ අදහස් බෙදා හදා ගන්න. ලාල්ලය සහ ප්‍රසන්න මල්ලි ඉතාමත් නිවැරදි තැනකට මාතෘකාව ගෙනාවා. ඔවුන්ගේ අත්දැකීම් සහ නීතිය සම්බන්ධ දැනුවත් කිරීම් බොහෝ ඉදිරිපත් කරමින් මට තව මේ සම්බන්ධව ඔබ ගෙනියන්න අවශ්‍යතාවක් තියෙනවා. ඒ තමයි කොරියානු නීති අංශ. ඒ කියන්නේ කොරියානු පොලිසිය සහ ඉමිග්‍රේෂන් එක අපේ E92 වීසා එක සම්බන්ධව වාහන දඩ සම්බන්ධව ක්‍රියාත්මක කරන ආකාරය හරිද කියන එක අපි විමසා බැලිය යුතු වෙනවා. මෙහෙම ගැටලුවක් තියෙනවා. මම තර්කයක් ගොඩනගන්න ඔබත් එක්ක. කොරියානු රජයෙන් අවසර තියෙනවා වීසා බලපත්‍ර තියෙන කොරියාවේ වීසා බලපත්‍ර තියෙන ඕනෑම විදේශිකයෙකුට රියදුරු බලපත්‍රය සැලකිල්ලට නොගෙන වාහනයක් මිලදී ගැනීමට අවසර තියෙනවා. යම්කිසි දුරකට අපි මේක හොයා බැලුව අවස්ථාවක අපිට දැනගන්නට ලැබුණේ මානව හිමිකම් යටතේ ඕනෑම පුද්ගලයෙකුට මිලදී ගැනීමකට අවසර තියෙනවා. ඒක වාහනයක්ද වෙනත් භාණ්ඩයක්ද සේවාවක්ද යන වග සැලකිල්ලට නොගෙන ඒ මිලදී ගැනීම කිරීමට මානව අයිතිවාසිකමක් මිනිස්සෙකුට තියෙනවලු. ඒකින්ද තමයිලු ඔය ඒක තහනම් කරලා නැත්තේ. හැබැයි අපි මම හිතන්නේ අපි ඒකට ලියකියවිල්ලක් ඉදිරියේදී කොරියාලක සංසදයෙන් ඉදිරිපත් කරන්න අපි අදහසක් තියෙනවා. කොරියානු ආගමන දෙපාර්තමේන්තුවට කොරියානු නීති දෙපාර්තමේන්තුව සහ HRD කොරියා ආයතනයට. එතෙන්දී අපිට කියන්න මම ඔබට උත්සාහ කරන්නේ වරදට පාර කපලා ඒ වරද මතම අපේ වීසා එක වටිනා වීසා එක අපේ ජීවිතේ හා සමාන ඔබ බලාපොරොත්තු තබාගෙන ඔබ වීසා එක නැති කරන්න කොරියානු ආගමන දෙපාර්තමේන්තුව සහ HRD කොරියා මේ කරපු තීරණයට මං හිතන්නේ අපි විරෝධයක් පළ කළ යුතුයි කියන මට්ටමේ මං ඉන්නවා. ඒ කියන්නේ වීසා නැති කෙනෙකුට වාහන ගන්න කොරියාවෙන් ඉඩ නැහැනේ. ඒක හොඳ තීරණයක්. ඒ වීසා බලපත්‍ර නැති කෙනෙකුට කොරියාවේ නීත්‍යානුකූලව කිසිම දෙයක් කරන්න ඉඩ නැහැ. ඒ වුණාට වීසා එකක් තියෙන රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුට පුළුවන් රියදුරු බලපත්‍රයක් නැති වුණාට වාහනය ලබා ගන්න. එතකොට ඔහු වාහනය මිලදී ගන්න අවස්ථාවෙම ඔහු වරදක් කරනවා. එලවන්න බලපත්‍රයක් නැතුව ඔහු වාහනයක් මිලදී ගන්න. එතකොට මේ වාහනේ එලවන්නේ ඔහුද? ඔහුගේ මිත්‍රයෙක්ද? ඔහු රියදුරෙක් ඉන්නවද කොරියාවේ? ඔහුගේ වීසා එක තියෙන ඔහු සාමාන්‍ය සේවකයෙක්. ඔහු රියදුරෙක් ගන්න පුළුවන්ද? බෑනේ. ඒ කියන්නේ වීසා බලපත්‍රයක් තියෙන වාහන රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුට රිය බලපත්‍රයක් නැති කෙනෙක් වාහනයක් මිලදී ගත්තම එතනින් අපි ඒ ගැටලුව නිර්මාණය වෙන්නේ කොරියාවේ නීතියේ පරස්පර විරුද්ධතාවයක් අපි දකිනවා. ඒක මම හිතන්නේ අපි නිවැරදි කරගත යුතු මට්ටමක් තියෙනවා. තව සහ මේ සාමාන්‍ය සුළු වරදවල් තියෙන වාහන දැන් කලින් නම් ඔය නීතිය ආපු වෙලාවේ HRD කොරියා ආයතනය දැනුවත් කිරීම කරේ කලර් ලයිට් එකක් කැපුවොත් ඔබ මේක පැහැදිලිව තේරුම් ගන්න. දැන් එහෙම නැහැ. කලර් ලයිට් එකක් කපාගෙන ගියත් ලංකාවට ගිහිල්ලා ආයි එන්න බෑ කියලා දෙවනවා. වීසා ගහන්න පුළුවන් එන්න බෑ කියලා. ඉතින් ඔන්න ඒ වගේ නීතියේ පරස්පර විරෝධතා අපිට තියෙනවා. ඒ එකක්. ඊට පස්සේ දැන් අපි අර අපේ අනිත් හිතනාම එකහෙලාම ප්‍රතික්ෂේප කරනවා වාහන මිලදී ගැනීම සහ වාහන පාවිච්චි කරන්න එපා. වාහන පාවිච්චි කරන්න නැතුව අපි මේ සාමාන්‍ය කොරියානු පොදු ප්‍රවාහනත් එක්ක එකට බද්ධ වෙමු. ඒවත් එක්ක ජීවිතය ගෙවමු කියලා ඒ කතාවට වුන් මග පාදගෙන ඉඩහසර හදාගෙන ඇවිල්ලා තමයි මට අවස්ථාව ලැබෙන්නේ ඔබත් එක්ක මගේ අදහස ඉදිරිපත් කරන්න. දැන් අපි පුනා අපි සියලු දෙනාම කොරියාවේ ඉන්න කට්ටිය සහ කොරියාලංග සංසදය සහ ඔබගේ දෙමව්පියන් නායක මිතුරන් ඔබට කිව්වට වාහනයක් ගන්න එපා ඔබට ඒක අවශ්‍ය නැහැ කියලා දැනටමත් වාහන ගත්ත කට්ටිය කොරියාවේ ඉන්නවා සාමාන්‍යයෙන්. අඩු ගානේ 30000න් 1000ක්වත් මං හිතන්නේ වාහන ගන්න. 1000කට වැඩි ගාන ප්‍රමාණයක් වාහන අරන් ඇති. එතකොට ඔබ ওই වාහනේ හෙට විකුණනවාද අපි කිව්වා කියලා. අනේ ඔබ දිගට පාවිච්චි කරනවා. එහෙමනම් අපිට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ කවදාවත් බලපත්‍ර නොමැති. ඒ කියන්නේ වළංගු
බලපත්‍රයක් නොමැති ඔබ කියන්නේ ඒකට කුල්පොප් වාහන කියලා. සමහරකට වීසා නැති වාහනයකට වාහන වලට වීසා ගහන්නේ වාහන වලට වීසා ඒක පාවිච්චි කරන්න එපා. ඒක මම හාස්‍යයට දනවන ඒක කියන්නේ ඔබ සමහරු කියන අපේ වාහනට වීසා නැහැ මචං කියලා. වාහන වලට වීසා ගහන්න බෑ. වාහන වීසා ගහන්න පුළුවන් පුද්ගලෙට විතරයි. ඒ කියන්නේ ඒ වීසා නැහැ මේ තියෙන වාහනේ තියෙන බලපත්‍රයක්. ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරීමේ සහතිකයක් තියෙනවා. ඒ සහතිකේ නැති වාහන කවුරු හරි යාළුවෙක් පැදලා ඔහු ලංකාවට ගිහිල්ලා ඒ වාහනේ කාටවත් නොදී සහ දීලා යනවා. ඒක ලියාපදිංචි නොකර වාර්ෂික ලියාපදිංචි කිරීම වලින් තොරව වාහනේ දීලා යනවා. අන්න ඒ වාහනේ එතකොට ලියාපදිංචි නොකර වාහනයක් වෙන්නේ. ඒ වාහන කවදාවත් පාවිච්චි කරන්න එපා. ඔබ මෙතන වරද තියෙන්නේ ගොඩක් දුරට මේ නීතියේ මූලයේ වරද තිබුණාට ශ්‍රී ලාංකිකයන් ගතින් ගොඩක් වැරදි හිත වෙනවා. ගොඩාක් කට්ටිය ඒ අදාළ ප්‍රදේශවල බලපත්‍රි වාහන පාවිච්චි කරනවා. ඉතින් ඔබ බලපත්‍රි වාහනයක් කවදාවත් පාවිච්චි කරන්න එපා. කලින් අදහන කරා වගේ බීමතින් රියදුරු අසුරට වාඩි වෙන්න එපා. බීමතින් රියදුරු පදවන කෙනෙක්ගේ වාහනයකට ඔබ ගොඩවන්නට එපා. ඔබ ඒට අනුබල දෙන්න එපා. අනිවාර්යෙන් තරේ විරුද්ධ වන්න. ඒ වගේ සංසිද්ධීන් එක්ක ඔබ නිතරම අවදියෙන් ඉන්න. එහෙම නොකරන්නට ඔබ වග බලා ගන්න සහ ඔය කාරණා ටික තියෙන්නේ අනිවාර්යෙන් ඔබට බලපත්‍රයක් නොමැති නම් රිය බලපත්‍රයක් නොපිට නම් ඔබ කවදාවත් කොරියාවේ වාහනයක් මිලදී ගන්න එපා. ඒක ඔබ පටන් ගන්න අවස්ථාවේම ඔබ වරද සිදු කරලා පටන් ගන්න. ඒකින්ද ඒ කාරණා ටික සිහියේ තබාගෙන යම් පමණකට මාත් එකඟයි වාහනයක් මිලදී නොගන්නවට ඒ අත්‍යවශ්‍යතාවයේ තියෙන ඒ යමතර කර්තව්‍ය කරන කෙනෙක් විශේෂයෙන් අපි වගේ කෙනෙකුට මම හිතන්නේ වාහනයක් අත්‍යවශ්‍ය වෙන අවස්ථා තියෙනවා වගේ. ගොඩක් අපේ සංසදීය වැඩවලට ගන්න. එහෙම නැත්නම් අපේ වෙනත් කොරියානු ජාතිකයන් හම් වෙන්න දුර පළාත් වලට යන්න කියනවා. එහෙම කෙනෙක් වාහනයක් ගත්තට මම ආයෙ එන්නත් බලාපොරොත්තු නැති හින්දා අවංකව මම එක කියන්නත් මම මේ දෙවෙනි පාර ඇවිල්ලා වාහනයක් ගන්න හේතුව මම නැවත කොරියාවට පැමිණෙන්නේ නැති හින්දා මම සූදානම් මගේ වීසා එකට ඒ කියන්නේ ගැටලුවක් නොවෙන්නේ නැහැ. මං එන්නේ නැති හින්දා ගැටලුවක් නොවෙන හින්දා මම වාහනයක් ගන්නට පෙළඹුණා. ඒකින්ද ඔබට කියන්න තියෙන්නේ ඉවසීම ලාල්ලයන් තර්කයක් ගෙනාව මෙහි අවුරුදු ගානට වාහනේ පදීමේදී ඇති වෙන වියදම ඔහු ගණනය කළා. ඒ වියදම ලංකාවට අවුරුදු 5 එකතු කරලා දැම්මම ලක්ෂ 25ක් විතර යනවා. ඒකින්ද එහි ගිහිල්ලා යම් කිසි මට්ටමක වාහනයක් තව ගානක් දාලා ගන්න පුළුවන් කියන තර්කයක් උඩට ගොයික. ඉතාමත් නිවැරදි සහ හොඳ දැක්මක් තියෙන තර්කයක්. චමිල් දැන් අපි මම හිතන්නේ ඔබ සියලු දෙනාම ඊයේ රාත්‍රියේ විඩාබර සතුටු සාජ්‍ය වලට ගිහිල්ලා ඇවිල්ලා නිදා ගන්න වෙලාව අපි මේ දුර ගමනක් ගිහිල්ලා කිලෝමීටර් 450ක් 500ක් දුර ගමනක් ගිහිල්ලා සෝල් බලා යන ගමන් ඉන්නේ. ශනිකව තීරණය වුණු මේ මාතෘකාව අපි යම් දවසක ආපහු කතා කරන්නම්. ශනිකව තීරණ මාතෘකාවකට අනුව ඔබට යම් කිසි අදහසක් ගේන්න ඔබ යම් කිසි මාවතකට ඒ ගැන හිතන්න පුළුවන් අවශ්‍යතාවය තිබුණා. රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ සම්බන්ධව ඊටාම සවිස්තරාත්මක ලියකියවිල්ලක් කොරියා ලංකා සංසදීය පේජ් එකේ යට කොටසේ ඇති ඔබට බලන්න පුළුවන් රිය බලපත්‍රය ලබා ගැනීම. ඊට අමතරව මගේ පෞද්ගලික මේ Facebook එකේ ගොඩක් ඉස්සර කාලේ ඉතා ආందోලනාත්මක විදිහට මේ මම මේ ලියපු ඩොකියුමන්ට් එකක් ඇති. ඔබ ඒක අවශ්‍ය නම් ඔබට බලන්න පුළුවන්. ඒ වගේම මේ ඉදිරියේ දවසක අපි විධිමත් වැඩසටහනක් අපේ මැදිරියේ සිට කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ ඔබ කොරියාවට එන අරමුණ නිතින්ම හිතේ තබා ගන්න. ඔබගේ වීසා එක සම්බන්ධව අත්නෝමතික තීරණ කොරියානු HRD එක සහ කොරියාවේ ආගමනික අංශ කොයි මොහොතේ ගනිවද දන්නේ. ඔය ජංගම දුරකථන මිලදී ගැනීම සහ වාහන බලපත්‍ර සම්බන්ධව අනිත් කාරණාව තමයි මේ මොහොත වන විට ඔබ කරන වැරදි තියෙනන්න පුළුවන් මෙන්න මේ ටික. ඔබ රියදුරු බලපත්‍රයක් නැතුව වාහනයක් පදවන කෙනෙක්ද? 2. ඔබේ විදේශ ලියාපදිංචි කිරීමේ විදේශිකයන් ලියාපදිංචි කිරීමේ අංකයෙන් සමාවන විදේශ ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පතෙන් ඔබ වෙන කෙනෙකුට වාහනයක් මිලදී ගැනීමට ඒ හැඳුනුම්පත ලබා දී තියෙන කෙනෙක්ද? සහ 3. ඔබ
නිතිපතා හෝ සතිපතා රිය පදවන කෙනෙක්ද සුරා පානය කොට. ඔන්න ඔය කියන හේතු කාරණා තුන ඔබ දැනටමත් කරන කෙනෙක් නම් වාහනයක් පදනව කෙනෙක් නම් කරුණාකර ඒ අදාළ හේතු කාරණා තුනෙන් ඔබ ඉවත් වන්න. වහාම අර අයිතිය අවශ්‍ය පුද්ගලයාට පවරා දෙන්න. නැත්නම් ඒ වාහනය මේ විකුණා දමන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. එහෙමත් නැත්නම් ඔබ ඉතාමත් වැදගත් දෙයක් මතක් කරන්න කැමති. ඔබ ලංකාවට යනවා නම් නැවත වීසා එකක් බලාපොරොත්තු වෙන්න ඔබගේ දැනට ඔබ පාවිච්චි කරන වාහනය යාළුවන්ට ඔබේ නමින් පවරා යන්නට එපා. කරුණාකර ඒ වාහන තලන මධ්‍යස්ථානයකට බාර දීලා තලන්න දාලා ඒ ලැබෙන සුළු ගාණ අරගෙන යන්න. එහෙම නැත්නම් යම්කිසි යාළුවෙකුට නීත්‍යානුකූලව පවරලා ඒ වාහනේ යම්කිසි ඔබගේ විකුණන කෙනෙකුට නීත්‍යානුකූලව පවරලා ඔබ ලංකාවට යන්න, වවුමට යන්න ගිහිල්ලා ඔබට එන්න පුළුවන්. සමහර අපි දන්න අපේ මිත්‍රයන් සිටිනවා. ඔවුන් සියලුම ඔය සොන්සිල් කොලෝජා කියන එකම කම්පැනි එක සිටීමේ පදනම මත ලංකාවට ගිහිල්ලා එන්න ගියපු කට්ටිය වාහනේ ඒ කම්පැනි ඉන්න අනිත් මල්ලෙට දීලා ගියා. ලංකාවට ගිය අතරේ ඔහුට ඒ වාහනේ අවශ්‍ය දඩ ඒ සියලු දේවල් හින්දා ඔහුට සිද්ධ වුණා මේ වාහනේ සම්බන්ධව වරදකරුවෙක් වෙන්න එහෙ සිටීදී අන්තිමට ඔහුට එයාපෝට් එකෙන් ඔහුව නැවත හරවා මව්බිමට පිටත් කර යවනවා. ඒ කියන්නේ ඔහුට ඔහුගේ කොරියානු සිහිනය බිඳ වැටෙනවා. ඔහු වාහනේ පැදලා මේ නීත්‍යානුකූලව නොපරවා ගියපු හේතුව මත. ඉතින් ඔන්න ඔය ආදී සකල විද කාරණා අපි ඔබට අරගෙන ආවා අපේ සංසදේ සාකච්ඡා වැඩසටහන ජංගම සාකච්ඡා වැඩසටහන. කමිල් අපි දැවතත් ඉන්ධන සපයා ගැනීම මධ්‍යස්ථානයේ පැමිණ සිටිනවා. සෙට් එකට එනවා. ඉස්සෙල්ලා මම හිතන්නේ කොඩි ගානක මගේ බස් එකත් ඉස්සරහා ගහලා බිල කියන්න මට. මොනවද? මෙහෙමයි දැන් අපි මම හිතන්නේ ඔබ යම් කිසි දැනුවත් කිරීමක් තව එකක් තියෙනවා කියන්න ඔබට. ඔබ මෝටර් සයිකල් පදවන කෙනෙක් නම් කොරියාවේ දකුණු ප්‍රදේශයේ නැව් කර්මාන්ත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල විශේෂයෙන් නැවට යන්න යාඩ් එකට යන්න තමන්ගේ පිලායකේ ඉඳලා උන්ට හොඳ ඉතාමත් හොඳ නවාතැන් පහසුකම් තියෙනවා. පිලා ලබා දීලා තියෙනවා ඒ කම්පැනි වලින්. ඒගොල්ලෝ පුට් සයිකල් දීලා තියෙන්නේ. පුට් සයිකල් යන්න අමාරු හින්දා ගොඩක් කට්ටිය මේ මෝටර් සයිකල් තමන් ලබාගත්ත පෞද්ගලික මෝටර් සයිකල් තියෙනවා. ඒ මෝටර් සයිකල් අහුවෙලා මං හිතන්නේ දැන් ඉතා 100කට 200කට වැඩි ප්‍රමාණයක් උල්සාන් ගොජේ මෝහා මාසාන් ඒ ප්‍රදේශවල ඔවුන්ට නැවත කොරියාවට පැමිණීමට නොහැකි වෙලා අපි දැනුවත් වෙන අපේ යාළුවෝ මිසක් ප්‍රමාණයක් ඉන්නවා. ඔබ සැලකිලිමත් වෙන්න. කුමන වාහනයක් හෝ අදාළ රියදුරු බරපත්‍රය නැති ඔබට පදවන්නට අවසර නැහැ කොරියාවේ. ඒකින්ද ඒ සම්බන්ධව දැනුවත් වෙමු. මම හිතන්නේ මේ චමිල් අපි ඉදිරියට අපි එහෙනම් නැවතත් විධිමත් වැඩසටහනකින් මැදිරියේදී හමු වෙන බලාපොරොත්තු වෙමින් මම චමිල්ට අවස්ථාව ලබා දෙනවා වැඩසටහනේ සමාප්ත කරන්න. ඇතරම කොරියා ලංකා සංසදය නිබඳවම හැම මොහොතෙම අපිට ලැබෙන අත්දැකීම් ඔබ සමග බෙදා ගන්නත් ඔබට යම්කිසි වූ ඵලදායි පණිවිඩයක් දෙන්නත් උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද අනපේක්ෂිත මොහොතක මේ වගේ වාහනයක් තුල ජංගම මහ පාරේ ප්‍රායෝගිකව බලපාන මෙන්න මේ ගැටලුව සම්බන්ධව නිතරම ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයකට වැදගත් වෙන කාරණා ටිකක් නීතිමය කාරණා ටිකක් ඔබට දැනුවත් කරන්නට අපි සමග මේ මොහොතේ ඉන්න අපගේ ප්‍රේමලා බේසිංග මැතිතුමා ඉන්න මොහොතේදී ඒ වගේම දර්ශන ඒවාගමගේ සහෝදරයා අපි කට්ටිය ඉන්න මොහොතේදී මේ ප්‍රායෝගිකව මේ දේ කරේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට ක්‍රමයක් නැහැ. කොරියා ලංකා සංසදයෙන් නිතරම නිබඳවම ඔබට සේවය කිරීමේ අරමුණ පමණයි තිබෙන්නේ. ඒ නිසා අපිට තැනක් නැහැ, ක්‍රමයක් නැහැ. ක්‍රමය හොයාගන්නේ අපි, තැන තීරණය කරගන්නේ අපි සිටින්නේ කොතනද? එතන කොරියා ලංකා සංසද වෙනුවෙන් අපේ යුතුයකම ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන් අපි මොනවද කළ යුත්තේ කියන එක අපි ශනිකව තීරණය කරනවා. ඒ නිසා ඒකේ කලියෙන් දැනුම් දීලා පූර්ව දැනුම් දීමකින් අපි වැඩක් කරනව නෙමෙයි.
ඉතින් හැම මොහොතකම අපි නිර්මාණශීලීව අපි ඒ කටයුතු කරනවා. ඉතින් මේ සාකච්ඡාවේ යම් සාර්ථකභාවයක් තිබෙනවා. අපි සමග මේ මොහොතෙත් විශාල ප්‍රමාණයක් මේක බලනවා, වොචින් අපිට පේනවා. 100කට අධික ප්‍රමාණයක් අපි ආරම්භයේ සිටම නරඹුවා මේ කටයුත්ත. ඉතින් අද දැන් පැයකට ආසන්න ප්‍රමාණයක් අපි මේ වැඩසටහන කරා. ඉතින් ඒ වගේම මේ වැඩසටහන තවදුරටත් මේ මොහොතේ නොබලපු අයට බලන්න ඔයාලා මේක ෂෙයා කරන්න. ඒ ෂෙයා කරපු අය පසුව මේක බලලා ඒ අයත් ෂෙයා කරන්න. මේ මොහොතේදී මේක බලන් ඉන්න අය සහ පසුව මේ ලයිව් වීඩියෝ එක පසුව වීඩියෝ එකක් විදිහට බලන අයත් නැවත ෂෙයා කරන්න. ඉතින් මේ කාරණා මෙහෙම වෙද්දී වාහනයක් මිලදී ගන්නට එපා කියන නපුරු තැනක ඉන්නෙම නැතුව අපි කියනවා වාහනයක් මිලදී ගත්තාම කොරියාව තුල ප්‍රායෝගිකව ගත කරන ජීවිතයේදී ඒගොල්ලන්ට බලපාන ප්‍රශ්න මෙන්න මේවා, නීතිමය තත්ත්වය මේවා. අපි උපදේශයක් ලබා දෙනවා මෙන්න මෙහෙම තමයි මේක පාවිච්චි කරන්න ඕන කියලා. අපි එහෙම අපේ යෝජනාවක් විදිහට අපි එහෙම කරන්නේ. ඉතින් එහෙමනම් ඒ කටයුතු එහෙම වෙද්දී තව පණිවිඩයක් දෙන්න තියෙනවා. මේ දෙසැම්බර් මාසේ 31 බොහෝ විට ගොඩක් අයට නිවාඩුයි. ඉරිදා දවසේ ඉරිදානේ සෙනසුරාදා රාත්‍රියේදී කොරියා ලංකා සංසදයේ අපි අපේ කොරියාවේ අපේ මහ ගෙදර විදේශ ශ්‍රමික උපකාරක මධ්‍යස්ථානයේදී අපේ වැඩසටහන විකාශනය කරන තැන අපි සෙත්පිරිත් සත්ගායනාවක් පවත්වනවා කොරියාවේ ශ්‍රී ලාංකිකයන්ට සෙත්පතා. ඉතින් එම සෙත්පිරිත් සත්ගායනාවත් සමග ඔබට පුළුවන් අපි සමග මේ ස්ථානයේදී හමු වෙන්න. අපි නෙවිගේෂන් නම්බර් සහිත ලිපිනය ලබා දෙන්නම් ඉදිරියේදී. ඉතින් එතෙන්ට ඔබට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපේ වැඩසටහන් ලයිව් වැඩසටහන් සමග එකතු වෙලා ඔයාලට ලැබෙන වේලාව අනුව වාඩිපාඩුව එක නරඹන්න. ඉතින් අපි ඒ සෙත්පිරිත් සත්ගායනාව කරන්නේ කොරියාවේ ශ්‍රී ලාංකිකයන්ට සෙත්පතා. ඉතින් බොහෝ විට 31 රාත්‍රිය කියන්නේ සතුටු සාජ්‍ය වලින් කිරිච්ච දවසක්. ඉතින් එදාට අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබ සිටින තැනක ඔබට එන්න වෙන්නේ නැත්තම් හැබැයි සතුටු සාජ්‍ය වලට ගියාට කමක් නැහැ. හැමතිස්සෙම තමන්ගේ ආරක්ෂාව තමන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් කැප වෙන්න. මොකද ওই වගේ දවස් වලට ගොඩක් අපේ කට්ටිය අනුතුරට ලක් වෙනවා. දීමතින් රියදුරු වාහන එලවලා ඒ නැත්තම් දීමතින් එලවන වාහනයක නැගලා ගිහින්. ඒ වගේම ඊළඟ යෝජනාව තමයි ශ්‍රී ලාංකිකයෝ අතරේ ගැටුම් ඇති කරගන්න එපා. සංගීත සම්දර්ශන වලදී සතුටු සාජ්‍ය වලදී මහා පිරිසක් එකතු වෙච්ච හැම වෙලාවකම ශ්‍රී ලංකාවේ තියෙන පරණ ආරෝව මෙහාට අරන් එන්න එපා. මොකද අපේ සුන්දර හීන තියෙනවා හිතේ. ඒවා මොද කරගන්න එපා. අපි ඊට එහාට ගියපු ජීවිතයක් දකිමු. එබන අවසානයේ කරන්නට මොහොතකට පෙර නැවතත් ගන්න. මම හිතන්නේ අවසන් කරනවද? එහෙමනම් අපි අද මේ වැඩසටහන සමග අපිත් එක්ක රැඳිලා හිටපු ඔබට ඔහෙම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මොහොතේ පිටිපස්සේ ආසනයේ ඉන්න අපේ සොයුරා. ඉතින් මේ අපි සියලුම දෙනා කැටි කරගෙන අපි අදහස් වමාරු කරගත්ත අපේ ප්‍රසන්න වාහනේ කණ්ඩායම එළවගෙන සිටිනවා. අපේ නීති ප්‍රේෂකතුමා ඉතිරියස්නේ සිටිනවා. මේ අපි කට්ටිය තමයි මේ මොහොතේ මේ වාහනේ රැඳී සිටින්නේ. ඉතින් එහෙමනම් මේ වැඩසටහන සමාප්තියට සටහන් කරන්නටයි මේ උත්සාහ කරන්නේ. එහෙමනම් අපේ කොරියා ලංකා සංසදය නිබදවම ඔබ සමග අපි රැඳී සිටිනවා. හැම මොහොතකම ඔබ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. කොරියා ලංකා සංසදයේ නිල පිටුවට පැමිණිලා ලයික් එකක් දාන්න. හැම මොහොතකම අමතක කරන්න එපා. ඔබගේ යාළුවන්ට ඉන්වයිට් කරන්න. අපේ පේජ් එකට ලයික් ප්‍රමාණය වැඩි කරන්න. එතකොට අපේ පණිවිඩය වැඩි දෙනෙක් අතරට යයි. එහෙමනම් අවසාන වශයෙන් අදහසක් ලබා ගන්න මම දර්ශන සමග එකතු වෙනවා. ඔව් මිත්‍රවරුනි, මට ඔබෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. අපේ සංසදය කොරියාවේ වාහන අනතුරු සම්බන්ධ දඩවලින් කොරියාවට පැමිණීමට නොහැකිවීමන් පිළිබඳ සමීක්ෂණයක් කරනවා සංසදයේ පේජ් එක හරහා. ඔබ මේ වීඩියෝ ෂෙයා කරමින් මේ සංසදයේ පණිවිඩය ශ්‍රී ලාංකික ප්‍රජාව අතරට ගෙනියන්න අපිට අවශ්‍ය වෙන්නේ කොරියාවේ වාහන අනතුරක් සිදු වෙලා දඩයක් නියම වෙලා යම්කිසි ආකාරයක ලංකාවට ගිහිල්ලා ඔබට නැවත එන්න බැරි වුණා නම් ඒ දඩේ ස්වභාවය
වරදේ ස්වභාවය සහ ඔබට ඔබ මොන කුමන පදනමකින් ඒ ටොපික් එක ලියලා එන්න බැරුණාද එහෙම නැත්නම් එකම කම්පැනි දෙන්න බැරුණාද කියලා ඒ විස්තරات එක්ක අපිට කමෙන්ට් එකක් දාන්න ඔබ හෝ ඔබේ මිතුරෙක්ගේ අත්දැකීමක් ඔබට කමෙන්ට් එකක් විතර ඉදිරිපත් කරන්න පුළුවන් අපි සමීක්ෂණ වාර්තාවන් ලබාගෙන ඒ සියලු සමීක්ෂණ වාර්තාවන් එක්ක අපි අදාළ කොරියාවේ සහ ශ්‍රී ලංකාවේ ආයතන වලට ඒ සඳහා කතිකාවතක් ඇති කරන්නට ව්‍යාපෘති වාර්තාවක් සමාවෙන සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ කටයුත්තක ඉදිරියේදී නියැලෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ නිල්ලීමක් කරනවා ඔබ සහ හෝ ඔබේ යාළුවන් යම්කිසි අවස්ථාවක අර මා කලින් සඳහන් කර කාරණාවකට ගොදුරු වෙලා ලංකාවට ගිහිල්ලා එන්න බැරි වෙලා ඉන්නවනම් අපිට මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න ෂෙයා කරලා අපිට සහයෝගය දක්වන්න අපේ පේජ් එකට ලයික් එකක් දෙන්න. ඒකතු වෙන්න අපිත් එක්ක කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් සංසදය මේ කරගෙන යන වැඩ කටයුතු වලදී අපිට සහයෝගය දෙන්න සහ ඉදිරියේදී අපේ තව නව ආරක ඉතා විශාල වැඩසටහන් ප්‍රමාණයක් කොරියාවේ ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් අපි සූදානම් කරගෙන සිටිනවා. කොරියා ළඟ සංසදයේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ අපි හැමදාම කියනවා වගේ කොරියාවේ දැනට සිටින්න උන්ට කොරියාවට එන්නට පාරමී පුරන ලංකාවේ දිරුම් පුරන උන්ට සහ ලංකාවට කොරියාවට ඇවිත් ලංකාවට ගියපු උන්ට ඒ තෙක් කොට්ටාසෙට තමයි සංසදයේ ක්‍රියාකාරීත්වය අපි ලබා දෙන්නේ. මේ ඔබේ සහයෝගය ලබා දෙන්න කරුණාකර අදාළ සමීක්ෂණයට කමෙන්ට් එකක් මගින් අදාළ කාරණාව අපිට ටයිප් කරලා එවන්න. අපි ඒ සමග ඒ නියැදියෙන් අපි තොරතුරු ලබාගෙන අපි අදාළ ස්ථාන දැනුවත් කරමින් අපි ඔබගේ සමීක්ෂණ වාර්තාවේ තොරතුරුත් එක්ක අපි මේ නීතියේ යම්කිසි වෙනසක් කරන්නට දායක වන්නට අපිට හැකියදෝ කියලා අපි ඉංගි ඇවිල්ලා තියෙනවා. අපි සම්බන්ධව ක්‍රියාත්මක වන්නට ඔබට පොරොන්දු වෙමින් අපේ සමුගන්නවා ජංගම අපි ඊටම ශනිකව වාහනය තුලදී සාකච්ඡා වුණු එකම විනාඩි ගානක ඇතුළත සාකච්ඡාවකින් ඔබ හමුවට ගෙන වැඩසටහනින් රථ වාහන අනතුරු සම්බන්ධව ඔබ ගෙවන දඩවලින් ඔබට කොරියාවට පැමිණීමට නොහැකි වෙන්න කාරණාව සම්බන්ධව යම්කිසි මට්ටමක දැනුවත් කිරීමක් කරන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් ආයුබෝවන් සියලු දෙනාට කොරියා සංසදයේ පේජ් එකකින් අපි ඔබ හමුවට ගෙන වැඩසටහන වෙන සමාප්ත කරන චමිල් සමපිසලං කරන්න ඔබට අවස්ථාව. ඇත්තටම අද දවස ඉතාම සාර්ථකයි. අපි මෙහෙම හමු වෙන්නේ හදිස්සියෙන්. ඒ හදිස්සියෙන් හමු වෙච්ච මේ අවස්ථාව අපි ඊ රාත්‍රී නිදි වර්ධිත භෝගම් ප්‍රදේශයේ ඉඳලා ගොඩක් මහන්සිලා ඉන්නේ. ඉතින් දැන් තව ගොඩක් දුර යන්න තියෙනවා. එhmenan අද දවසේ මේ වැඩසටහන මේ ආකාරයෙන් ඔබගෙන් සමාප්තිය සටහන් කරන ගමන් ඔබට සියලු බලාපොරොත්තු ඉටු වෙලා වාසනාවන්ත සුබානාගතයකට සුභාශිංසන ගෙනන ගමන් අපි අද දවසේදී ඔබගෙන් මෙසේජ් සමුගන්නවා. එhmenan සුබ දවසක් සාර්ථක සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබගෙන් සමුගන්නවා. කොරියා ලංකා සංස්ථාව අපි මේ ආකාරයෙන් අයිබෝන් දරුවන් සර්